මම කියන එක ඇහෙනවද කියනවා? ඇහෙනවා. එන්න කමන්න. මේ කරගෙන යද්දි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. හරි. එතකොට මේ හරි. එතකොට මේ විදිහට පළවෙනි එක අපි කතා කරා. මේ පළවෙනි එකේ අපිට ගන්න පුළුවන් තුරු උත්තරේ විදිහට මෙන්න මේ තුන්වෙනි උත්තරේ. හරිද? මෙතන අපිට තුන්වෙනි එක සමාජ මාධ්‍ය ජාලයක බෙදාගෙන පළ කිරීම සහ ඒවා ප්‍රචාරවල එකතුවක් කියන එකෙන් අපිට හිතන්න පුළුවන් ඒකතුව කියන කතාවෙන් ඒක මෙන්න මේ එකතුව කියන වචනේ තියෙන නිසා අපිට හිතන්න පුළුවන් මේක ඇවිල්ලා මහා දත්ත. එතකොට උත්තරේ මෙන්න මේ දෙකෙන් එකක් වෙන්න ඕන. ඊට පස්සේ හරිද? මහා දත්තනේ ওই දෙකෙන් එකක් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන මේ නිර්මාතෘගේ නම සහ නිර්මාණය කළ දිනය. ඒ කියන්නේ මේ මොකක් හරි මේ ෆයිල් එකක් නේ. හරිද? මේ ෆයිල් එක ඇතුලේ මොනවා හරි විස්තර ටිකක් ඇති. ඒව මොන වුණත් අපිට අවුලක් නැහැ. මේ ඇතුලේ තියෙන විස්තර ටික හදපු දවසනේ. හදපු දවස ඩේට් එකක් නේ. ඒතකොට මේ හදපු දවස මේ දේවල් ගත්තොත් ඒවත් මේක පිළිබඳ තවත් දත්ත වෙනවා. ඒතකොට අපිට ඒක කියන්න පුළුවන් දත්ත පිළිබඳ දත්ත කියලා එකට ඒක ඇතුළත් කරන්න පුළුවන් අපිට. දැන් අපිට උත්තරේ විදිහට දකින්න වෙන්නේ එක්ක 3 නැත්නම් 5නේ. එතකොට මේකේ මේ පළවෙනි එක අඛණ්ඩ දත්ත කියන එක අපි කතා කරමු මොනවද අඛණ්ඩ දත්ත කියන්නේ කියලා. එතකොට ඒක අඛණ්ඩ දත්ත වෙන්න විදියක් නැහැ. එතකොට උත්තරේ අනිවාර්යයෙන්ම මේ 3 වෙන්න ඕන. මම කියන්නම් ඒ උත්තරේ 3 වෙන්නේ කියලා. මෙන්න මෙහෙම හරිද? මේකේ දැන් අපි කතා කරා B කියන එක දත්ත පිළිබඳ දත්ත C කියන එක මහා දත්ත. C කියන එක මහා දත්ත කියන එක තේරුම් ගන්න ක්‍රමය තමයි මෙන්න මෙතන මේ තියෙන එකතුවක් කියන කතාව. හරිද? මේ එකතුවක් කියන කතාවෙන් තමයි ඒක අපි ගත්තේ. හරිද? එකතුවක් කියන කතාවෙන්. මෙන්න මේ එකතුව කියන කතාවෙන්. අපි දන්නවා දත්තවල එකතුවක් අපි කතා කරන්නේ මේ මහා දත්ත කියලා. ඒ එතනින් තමයි ගත්තේ හරිනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ A කියන එකේ තියෙනවා සංවේදකයකින් ලබා දෙන උෂ්ණත්ව වගයක්. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි සංවේදකයක් තියෙන ඒ සංවේදකය පරිසරයෙන් මොනවා හරි ගන්නවා. හරිද? පරිසරයෙන් මොනවා හරි අරගෙන මේකෙන් එළියට දැම්මට පස්සේ අගයන් හරිද? මේකෙන් එළියට දැම්මට පස්සේ මොනවා හරි මේ කියවල අගයක් එළියට දානවනේ. මොකද අගයක් මෙන්න මේ එළියට දාන එක මේ කියන්නේ එකපාරක් දාලා නිකන් ඉන්න දේවල් නෙමෙයි. මොකද උෂ්ණත්වය සංවේදකයකින් ගන්න උෂ්ණත්වය කියන එක දැන් මේ ඔටෝමැටිකලි AC එකක් ඕන් වෙන පද්ධතියක් හැදුවොත් මුළු දවසම උෂ්ණත්වය අරගෙන මුළු දවසම එළියට දෙනවා. ඒ දවසේම එළියට දෙන අගය අපි කතා කරමු මේ එළියට දෙන අගය x කියන අගය 30ට වඩා වැඩි නම් මොකක් හරි වෙන්න ඕන. ඔහොම ඇතිනේ. එතකොට මේක තීරණය වෙන්නේ මේ වෙලාව අනුව. හරිද? එතකොට මෙන්න මේ කතාව හැමතිස්සෙම එළියට එනවා. උෂ්ණත්ව සංවේදකයක් ඕනම සංවේදකයකින් අපි එළියට ගන්න අගයන් සාමාන්‍යයෙන් මේ එකවරක් එළියට අරගෙන නිකන් ඉන්න දේවල් නෙවෙයි ඒවා එක දිගටම එළියට දෙනවා. මොකද ඒකට හේතුව උෂ්ණත්වය වගේ දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන උෂ්ණත්වය අනුව ඊට පස්සේ අපි මොනවා හරි වැඩ කරන එක වෙනයි. ඒ අගයන් එකපාරක් එළියට දීලා නිකන් ඉන්න දේවල් නෙවෙයි. හරිද? ඒවා දිගටම එළියට එන දේවල්. ඒ නිසා අපි ඔන්නෝවට අඛණ්ඩ දත්තේ කියලා කියනවා. ඒ නිසා අපිට මේකේ උත්තරේ විදියට අඛණ්ඩ දත්ත කියන එක දෙන්න වෙනවා 3ට. 8ට. එතකොට මේකේ උත්තරේ විදියට අපිට 3 කියන එක දකින්න වෙනවා. හරි. ඒකේ මොකද රැවුලක් තියෙද? හ්ම්? හරි. නෑනේ නම් මං ගියා ඉස්සරහට. අපි යමු එහෙනම් දෙවෙනි එකට. හරිද? දෙවෙනි එකේ කියන්නේ මොකද්ද? දෙවෙනි එකේ කියනවා දෙවෙනි එකේ කියනවා මෙන්න මෙහෙම. පහත කවරක් කාණ්ඩ සැකසුම සඳහා හොඳ උදාහරණයක් වේද කියලා ප්‍රකාශන තුනක් තියෙනවා A B C කියලා. අපි බලමු මේ ABC මොනවද කියලා. දැනට හිස් Tamanට ආසන්නම රියගාල් කිරීමේ ස්ථානයක පරිශීලකයන් ප්‍රතිචාර කරන පද්ධතිය. අපෙන් අහලා තියෙන කාණ්ඩ සැකසුමට අයිති වෙන්නේ මොකද්ද කියලා. හරිද? අපෙන් අහලා තියෙන කාණ්ඩ සැකසුම මොකේද කියලා. ඒතකොට කාණ්ඩ සැකසුම බලන්න බලමු. හරිද? කාණ්ඩ සැකසුම තමයි අපෙන් අහලා තියෙන්නේ. කාණ්ඩ සැකසුම ගැන අහලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ බලමු. දැනට හිස් Tamanට ආසන්නම රියගාල් කිරීමේ ස්ථානය. මෙන්න මේකේ අපිට කරුණු ටික බලන් යද්දි අපිට තේරෙන්න ඕන මේකේ තියෙන වැදගත් කරුණු. ඒතකොට මේ වැදගත් කරුණු පිළිබඳව අපි මේ අවධානය යොමු කරන්න ඕනේ. මේක කාණ්ඩ සැකසුම කියලා එක අපි කොහොමද දන්නව? හරි. මේ තුනේ මොනවා හරි මේ සැකසුම් තුනක් තමයි තියෙන්නේ. මේකෙන් කාණ්ඩ සැකසුම මොකක්ද කියන එක අපිට ඕන. මෙන්න මේකේ තියෙනවා දැනට හිස්. හරිද? ඊට පස්සේ Tamanට ආසන්නම රියගාල් කිරීමේ ස්ථානය. පරිශීලකයට ප්‍රචාර කරන පද්ධතිය. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි සිස්ටම් එකක් ඇති ඇප් එකක් හරි මොකක් හරි ඒ ඇප් එකේ දැනට හිස් තියෙන රියගාල් කිරීමේ මධ්‍යස්ථානය. ඒ කියන්නේ කාර් පාකින් හරි මොනවා හරි බයික් ඒවා ඒක අවුලක් නැහැ. අපි කාර් පාක් කියලානේ කියන පොදුවේ. ඒතර කාර් පාක් වල ලොකේෂන්
ඒවැ තියෙන ඉඩ කොච්චරක් තියෙන ඔන්න ඔය වගේ දේවල් පෙන්වනවා. ඕකනේ මේ පද්ධතියෙන් ඒතකොට කියන්නේ. අනිත් එක තමයි පරිගණකයක ගොනු. සෑම දිනකම දවස අවසානයේදී ස්වයංක්‍රීයව උපස්ථනය කියන්නේ බෑකප් කරන පද්ධතියක් නේ. ඒක හොඳට තේරුම් ගන්න එක විශේෂ කරුණු දෙක තමයි සෑම දිනකම දවස් අවසානයේ කියන කතාව. හරිද? පරිගණකයක ගොනු කියන කතාවෙන් අපිට ඇත්තට ලොකු අයිඩියා එකක් ගන්න බෑ. පරිගණකයේ වේ නෙමෙයි ඕනම එකනම් අපිට ඕනුනේ මෙන්න මෙතන මේ සෑම දිනකම සහ දවස් අවසානයේ කියන කතාව. මොකද අපි දන්නෝ කාණ්ඩ සැකසීම හා තත්කාලීන සැකසීම කියන දෙක බලන්න තියෙන්න ඕන අන්න ඒ වගේ ලක්ෂණ. ඊට පස්සේ අනිත් එක තමයි C කියන එක කියනවා මෙන්න මෙහෙම දවසක් ඇතුළත කරන ලද. අන්න ඒකේ දවසක් ඇතුළත කරන ලද පාරිභෝගික ඇණවුම් වල වටිනාකම් අනුපිළිවෙල සකස් කරන පද දෙකෙන් මම දවසේම කරපු ඇණවුම් වල වටිනාකම සකස් කරන පද්ධතියක්. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගමු බලන්න පළවෙනි එක. ඒ කියන එක අපි ගමු බලන්න. දැනට හිස් Tamanට ආසන්නම ලියගා කිරීමේ ස්ථාන. සාමාන්‍යයෙන් ලියගා කිරීමේ ස්ථාන වගේ දේවල් හරිද? සාමාන්‍ය ලියගා කිරීමේ ස්ථාන වගේ දේවල් හරිද? ලියගා කිරීමේ මධ්‍යස්ථාන වගේ ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්නවා වෙලාවෙන් වෙලාවට ඒවා වෙනස් වෙනවා. හරිද? සාමාන්‍ය වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. දැන් මේ වෙලාවේ ලියපාක් කරලා තියෙන කෙනා ඒක අරගෙන ගියාට පස්සේ අන්න එතන හිස්. ඒ කියන්නේ අපිට මේක මේ හරියටම මේ උදේ කියඹ තැන හවස වෙනකන් හවස තියේවි. එහෙම නැත්නම් අපිට ඒක කියන්න බෑ. ඒක ඉවලේ ගන්න ආදානයක් මත තීරණය වෙන පද්ධතියක් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි රියගාල් කරන තැනක තියෙන හිස් ඉඩක් කියන එක අපිට නිශ්චිතව කියන්න බෑ. කොයි වෙලාවෙ ඊද කොයි වෙලාවෙ නැති වේද. ඉඩ නැති වෙන්න පුළුවන් එන්න පුළුවන් කාපාගුන්නේ එක. අපි උදාහරණයක් විදිහට කඩේට ගිහින් ප්‍රශ්න ඕන තරම් දන්නවනේ අපි. ඒතර අපිට තේරෙන්න ඕන දැනට හිස් එකනේ අපින් අහන්නේ. දැන් හිස් එක තව මොහොතකින් හිස් නොවෙන්න පුළුවන්. ඒ හිස් එක ආය තව මොහොතකින් ආය නොවෙන්න පුළුවන්. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ හිස් පද්ධතියක මේ හරියටම හිස්ද නැද්ද ඒ කතාව. ඒක එවලට ගන්න ආදානය මත එවලේ අරන් බලනවා හිස්ද ආයෙනම් හිස්. එවලේම අරන් බැලුවා හිස් නැද්ද ආයෙනම් නැහැ. එතකොට අපේ ඇප් එකේ රතු පාටින් පෙන්නනවා ඇති හිස් නැති ඒවා කහ පාටින් පෙන්නනවා කියලා හිතමු හිස් වෙන තැන. එතකොට මොකද එක තැනක් ශනිකව රතු තිබිලා කහ වෙන්න පුළුවන්. ආය කහ තිබිලා රතු වෙන්න පුළුවන්. එතකොට මේ අපිට ඔය ඒ කියන උත්තරේ කාණ්ඩ සැකසීමට දාන්න බෑ. මොකද කාණ්ඩ සැකසීම කියලා කියන්නේ මොකද්ද? යම් නිශ්චිත කාලයක් තිස්සේ ආදාන අරගෙන සැකසීම කරලා ප්‍රතිදානය දෙන පද්ධතිය. මේක සාමාන්‍යයෙන් නිශ්චිත කාලයක් තිස්සේ ආදාන ගන්න දෙයක් නෑ. ඒ වෙලෙම ගත්තා හිස්ද නැද්ද? හිස් නම් අන්න ඒ අදාළ සිස්ටම් එකේ පෙන්නුවා. ඒතකොට අපිට ඒ කියන උත්තරේ කවදාවත් තියෙන්න බෑ. ඒ කියන උත්තරේ තියෙන්න බැරි නිසා කවදාම මෙන්න මේ උත්තර එකක්වත් වෙන්න බෑ. ඉතින් කෙලින්ම උත්තරේ මේ 4 කියලා ගහන්න පුළුවන්. ඒ වුණාට විභාගෙදී නම් එහෙම යන්න. දැන් එකක් දැනගත්තට පස්සේ නමුත් ඉතින් එහෙම දැන් ඒවා අපි කතා කරමු. මේක කියන මෙන්න මෙහෙම පරිගණකයක ගොනු සෑම දිනකම දවස් අවසානයේ මේක කියනවා මෙන්න මේ සෑම දිනකම දවස් අවසානයේදී කියලා. දවස් අවසානයේ වෙනකන් උදේ ඉඳන් දවස් අවසන් වෙනකම්ම කරපු පරිගණකයේ ගොනු ආචයනය කිරීම සහ ඒ ගණිපුව ඩිලීට් කරපුවා ඒ දේවල් සේරම දවසම අධ්‍යයනය කරලා තමයි දවස් අවසානයේ ඒකේ අනුපස්ත පිටපත හදන්න වෙන්නේ. දවසේම ගුණු දැම්මට පස්සේ දවසම දාපු ගුණු ටික ඔක්කොම එකතු කරගෙන හවස් වෙනකන් ඉඳලා තමයි මේ අවසානයේ අපිට පුළුවන් වෙන්නේ උපස්ථ පිටපත් කරන්න. හදිසියේවත් දවල් දාපු ගුණුවක් දවල් පැයකින් විතර මම ඩිලීට් කරා. එතකොට ඒකේ උපස්ථ පිටපත මං ගාව තියෙන්න ඕන නැහැ. ඒ විදිහට ඒක වෙනස් වෙනවා. එතකොට අපිට ඒක සෑම දිනකම දවස් අවසානයේට යනකොට දවස් අවසාන වෙනකන් ඉන්න ඕනනේ. උදේ ඉඳන් දවස් අවසානයේ වෙනකන් පරීක්ෂා කිරීම කරන්න ඕන. උදේ ඉඳන් දවස් අවසානයේ වෙනකම් පරීක්ෂා කිරීම කරනවා කියලා කියන්නේ අපිට මේ ඒ නිසා අපිට ඒක කාණ්ඩ සැකසීම කියන එක අවශ්‍යයි. මොකද කාණ්ඩ සැකසීමේදී වෙන්නේ නිශ්චිත කාලයක් තිස්සේ ආදාන ටික එකරස් කරලා අ, ඊට පස්සේනේ පද්ධතියට දාලා සැකස් කිරීම කරන්නේ. එතකොට මේකෙත් ඒ විදියයි. සෑම දිනකම දවස් අවසන් වෙනකම්ම මොකද කරන්නේ? දවස් අවසන් වෙනකම් කරපු ඔක්කොම දේවල් එකින් එක බලන්න ඕන. බලලා ඉවර වෙලා තමයි ප්‍රතිදානය දෙන්නේ. එතකොට මෙන්න මේ B කියන එක කාණ්ඩ සැකසීමට අයිති. ඒ නිසා B කියන උත්තරේ තියෙන්න ඕන. අනිත් එක තමයි C කොටස. දවසක් ඇතුළත පාරිභෝගික යනුම් මෙතනත් මේ දවසක් ඇතුළත පාරිභෝගික යනුම්. එතකොට මේ දවසක් ඇතුළත දවසක් ඇතුළත කිව්වට පස්සේ ඉතින් ඒ මුළු දවසේම කරපු පාරිභෝගික යනුම් ටිකනේ ඕන. මුළු දවසම අතුලත් කරනවා එතකොටනේ. එතකොට ඉතින් දවසේ අපිට උදේ ඉඳන් හවස වෙනකම් පරීක්ෂා කරලා අරගෙන තමයි
ඒක හැනවුම බලන්න ඒ හැනවුම් ටික මේ වටිනාකම් ටික ඒක හදන්න වෙන්නේ. ඒතකොට මේ පද්ධතිය උදේ ඉඳන් හවස වෙනකන් කරපු හැනවුම් ඔක්කොම චෙක් කරන්න ඕනනේ. ඒ මිල මුදල් ඒ විදියට. එතකොට මේ ඔන්න ඔතනදී මොකද්ද අපිට මේ උත්තරේ විදියට දකින්න වෙන්නේ B හා C කියන එක. මොකද C කියන එකත් හරි. එතකොට B හා C කියන එක හරිනේ. හරි. ඊට පස්සේ අපි යමු මේ හරි තුන්වෙනි එකට. තුන්වෙනි එක මොකද්ද කියන්නේ? තුන්වෙනි එක කියන්නේ පහත ඡේදයේ A හා B ස්ථම් වලට සුදු ආයතන සහිත පිළිතුරු තෝරන්න කියලා කියනවා. හරි. අපි බලමු මෙතන මේ A B කියලා දෙකක් තියෙනවා. ඒ දෙකට ස්ථම් තමයි තෝරන්න තියෙන්නේ. හරි. ඒක නම් තියරි වලින් තමයි අහනවා ඇති කෙලින්ම. බලමු කතා කරමු මොකද්ද කියන්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. ඒකේ තියෙනවා මේ ඊටා පැරණි වුවත් එය තවමත් ලොව විශාලතම සංස්ථාවල දෛනික මෙහෙයුම් වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. බලයට අමතරව එහි ජනප්‍රියත්වයට හේතුව අනෙක් ප්‍රධාන කරුණ වන්නේ ජනප්‍රියත්වයට අනෙක් ප්‍රධාන කරුණ වන්නේ කියලා B කියන එකක් තියෙනවා. හරි. හ්ම්. අපි බලමු මේක මොකද්ද කියලා. මේ කතා කරන්නේ නිකන් හිතන විදිහට මොකක් ගැනද? මේක ඊටා පැරණි කියලා කතාවක් කියනවා. හරිද? මෙතන තියෙන උත්තර බලමු. මෙතන තියෙන උත්තරවල බැලුවොත් ඒ ඒ කියන එකේ තියෙන බලාකුළු පරිගණනය, මහා පරිගණකය, මහා පරිගණකය, මහා පරිගණකය. ඔය ටිකනේ තියෙන්නේ. දැන් එක්කෝ බලාකුළු පරිගණකය ගණය වෙන්න ඕන පළවෙනි එකට. එහෙම නැත්නම් ඒ කියන ස්ථැනට මහා පරිගණකය කියන එක වෙන්න ඕන. මෙතන තියෙන ඉතා පැරණි කතාවක්. මෙතන ඉතා පැරණි කතාවක් තියෙනනේ. මෙතන ඉතා පැරණි. බලාකුළු පරිගණනය ඉතා පැරණිද? නෑ. බලාකුළු පරිගණනය හරි හැටියට මිනිස්සු භාවිතා කරන්න ගන්න මේ අද කාලේ. ඒතකොට මේ කවදාවත් ඉතා පැරණි කියන කතාව මෙන්න මේ බලාකුළු පරිගණනයට අදාළ නැහැ. එතකොට උත්තරේ කවදාවත් මේ දෙක වෙන්න බෑ. මොකද බලාකුළු පරිගණනය කියන්නේ ඉතා පැරණි කතාවක් නෙමෙයි. ඒක මේ වර්තමානයේ භාවිතා වන දෙයක්. හරිද? වර්තමානයේ IT වල තියෙන දෙයක්. හරිද? මේ ඉතා පැරණි කතාවෙන් අපිට යන්න පුළුවන් බලාකුළු පරිගණනය වෙන්න බෑ. හරිද? එය තවමත් ලොව විශාලතම ස්ථානවල දෛනික මෙහෙයුම් සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එතකොට අපිට තේරෙන්න ඕන මේ කතා කරන්නේ මහා පරිගණක ගැන. හරිද? මහා පරිගණක වෙන හේතුව තමයි මේ මහා පරිගණක කියන ඒවා ඇත්තටම ඉතා පැරණි. මොකද අපි දන්න මුල් කාලේ හදපුවත් මහා පරිගණක වලට ඇතිනේ ප්‍රමාණයෙන් විශාල අපි කතා කරන්නේ ප්‍රමාණයෙන් විශාල ධාරිතාවයේ වැඩි විදුලි පරිභෝජනයත් වැඩි ඊට පස්සේ තව මොනවද? ඒවැ මිලත් වැඩි. හැබැයි අපි කතා කරේ ඒවැ විශ්වසනීයත්වය වැඩි කියන මහා පරිගණක වල. හරිනේ? එතකොට ඔන්න ඔය වගේ දේවල් තියෙන මහා පරිගණකය. ඒතර බලාකුළු පරිගණනය කියන එක මේ මෙතෙන්ට වෙන්නේ කියන්නේ මොකද? ඉතා පැරණි කියන කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මහා පරිගණක තමයි ඉතා පැරණි දේ මෙතන තියෙන. ඒතර මේ ඉතා පැරණි කියන එක නිකන් කිව්වන්නේ නෙමෙයි. ඒක අපිට මේ උත්තරය ලබා ගන්න ඇත්තටම වැදගත්ම පොයින්ට් එකක් වුණා මේ ඉතා පැරණි කියන කතාව. හරිද? එතකොට ඉතා පැරණි. ඒ නිසා ඒක බලාකුළු පරිගණකය වෙන්න බෑ. පරිගණනය වෙන්න බෑ. ඒක මහා පරිගණක වෙන්න ඕනේ. ඒ කියන තැනට අපිට මහා පරිගණක කියන කතාව වැටෙන්න ඕනේ. එතකොට අපි බලමු මේකේ තියෙන අනිත් කරුණ මොකක්ද කියලා. එහි ජනප්‍රියත්වයට හේතුව අනෙක් ප්‍රධාන කරුණ වන්නේ එහි මිල අඩු වීමයි. ඒක මිල අඩුද? ඇත්තටම නැහැ. මහා පරිගණක ගොඩක් මිල වැඩි. මේ ලෝකේ තියෙන පරිගණක වර්ගීකරණය කරාට පස්සේ අපි වර්ගීකරණය කරා මොකද්ද? මහා පරිගණක සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ. සුපර් කියන්නේ මහා, මේන් ෆ්‍රේම් කියන්නේ මධ්‍ය, මිනි කියන්නේ කුඩා පරිගණක, සුද්ධ පරිගණක, මයික්‍රෝ පරිගණක කියලා අපි සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ කියලා කොටස් හතරකට නම් කරා. ඒ කොටස් හතරෙන් අපි කතා කරා මහා පරිගණක වල තමයි මිල වැඩිම. මහා පරිගණක වල මිල වැඩි එකට හේතුව තමයි මහා පරිගණක කියන જાතිය සාමාන්‍යයෙන් ඇත්තටම ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. හරිද? ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. මේ එක CPU එකකට මේ මොනිටර්ස් කීපයක් සම්බන්ධ කරන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. හරිද? එක CPU එකකට. ඒකට මේකට මේ මොනිටර්ස් ගොඩක් සම්බන්ධ කරගෙන මේ මහා පරිගණකයකින් ඒ විදිහට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය මොනිටර්ස් විශාල ප්‍රමාණයක් එක මහා පරිගණකයක සම්බන්ධ කරන්න පුළුවන්. ඒවා විශාල ප්‍රමාණයෙන් ඔය ඒ කියන්නේ මේවා හදලා තියෙන්නේ මේ විශේෂ කාර්ය පරිගණක කොට්ටාසයට දාලා. ඒකට හේතුව තමයි මේවා හදන්නේ මේ එක විශේෂ වැඩක් කරන්න. අපි නිකන් ගෙවල් වල ගෙනල්ලා පාවිච්චි කරන මහා පරිගණක භාවිතා කරන්නේ ඔය ගුවන් යානා ඊට පස්සේ නිර්මාණය කරන තැන්වල හිට ගුවන් යානා පාලන පද්ධති වල ඔන්න ඔය වගේ දේවල් තමයි මහා පරිගණක භාවිතා වෙන්නේ. මහා පරිගණක නිකන් පරිශීලකයන්ට පාවිච්චි කරන හදපුවා නෙමෙයි ඒවා විශේෂ වැඩ.
ඒ නිසා ඒවා මිල ගොඩක් අධිකයි. ලොකු මිලක් වෙනවා ඒවා. එහි විශාලත්වය නිසා. දැන් සාමාන්‍යයෙන් මෙතන තියෙන එහි ජනප්‍රියත්වයට හේතුව කියලානේ. ජනප්‍රියත්වයට හේතු වෙන්නේ විශාලත්වය නෙවෙයි. මොකද විශාල ඒවාට අපිටම අපි කැමති නෑනේ. අපි වුණත් කැමති මොකද්ද? පොඩි ෆෝන් එකනේ ස්මාර්ට් ෆෝන් එකක් වුණත් පොඩි වෙන තරමට මිනිස්සු කැමති. ඊට පස්සේ මොකද්ද? අපි දන්නවනේ ලැප්ටොප් එකෙනුත් දැන් කට්ටිය යන්නේ ගොඩාක් හීනි මේ ලැප් එකක් තෝරන්නේ නේද? අපි වුණා ලැප් එකක් ගනිද්දී මහත ඒවට ඇත්තට කැමති නෑ. අපි කැමති තුනී ඒවට. අඩුයි ගෙන යන්න ලේසි පහසුව නිසා. ඒතකොට කවදාවත් මේ මහා පරිගණක වල තියෙන විශාලත්වය නිසා මිනිස්සු කවදාවත් මහා පරිගණක වලට කැමති උනේ නැහැ. හරිද? එතකොට මේකේ උත්තරේ ඒ විශ්වාසනීය බව. ඒකට හේතුව වෙන්නේ මේකේ තාක්ෂණය ගොඩක් උපරිම ඇතුළේ භාවිතා වෙන. ඒ තාක්ෂණයේ උපරිම නිසා මේකේ විශ්වාසනීයත්වය ඉහළයි. අන්න ඒ නිසා අපිට පුළුවන් හතරවෙනි උත්තරේ හරි උත්තරේ විදිහට දකින්න. ඒකට හේතුව මේ මහා පරිගණක එය ඊතා පැරණි වුවත් එය තවමත් ලෝ විශාලතම සංදිස්ථානවල දෛනික මෙහෙයුම් වලට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර එක හරියටම හරියට අදටත් ගුවන් යානා පාලන පද්ධතිවල භාවිතා වෙන්නේ ඒවා. ගොඩක් පරණයි. ඒ ඇත්තටම ගුවන් යානා පාලන පද්ධතිය විශාල ප්‍රමාණයේ ෆැක්ටරි වල එහෙම භාවිතා වෙන්නේ ඒවා. එහි ජනප්‍රියත්වයට හේතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ එහි විශ්වාසනීයත්වය. ඒක ඇත්තටම විශ්වාසනීයත්වය ගොඩක් ඉහළයි. අපි කතා කරන පරිගණකවල ඉහළම විශ්වාසනීයත්වයක් තියෙන්නේ මේකට. ඒ නිසා මේ කරුණ ඇත්තටම හරි. හරි. එතකොට එතනින් යන්නේ ඒක. ඊට පස්සේ අපි යමු හතරවෙනි එකට. අන්න ඩිජිටයිසර් කියන වචනේ මෙන්න මේක මම බලන වෙලාවක මට ආපු වචනයක්. මම ඒකයි මේක එදා ඔයගලන්ට කියලා දුන්නේ. ඒක මතක තියාගන්න ඉන්න මේ ඩිජිටයිසර් එකෙන් කරන්නේ මේ ඇනලොග් හරිද? ඇනලොග් සිග්නල් එකක් හරි ඇනලොග් හරිද? ඇනලොග් සිග්නල් එකක් වේවා. එහෙමත් නැත්නම් ඒක අපි කියන්නේ ඇනලොග් සිග්නල් එක තමයි. ඉතින් වෙන ඇනලොග් ඩේටා කියලාත් අපි ගන්න පුළුවන්. හරිද? මොනවා හරි මේ ඇනලොග් ඒවා පරිවර්තනය කරනවා මේකෙන් මේ ඩිජිටල් බවට. හරිද? ඩිජිටල් සිග්නල් හරි ඩිජිටල් ඩේටා බවට හරි පරිවර්තනය කරනවා. ඒක පොඩ්ඩක් මේ මතක තියාගෙන ඉන්න. මේ ඩිජිටයිසර් කියන එක කරන්නේ ඒක. හරිද? ඩිජිටයිසර් එකෙන් කරන්නේ යන්නේ ඒක. ඇනලොග් ඒවා ඩිජිටල් බවට පරිවර්තනය කරනවා. හරිද? හරි. අපි බලමු මේ කරුණ දැන් මොකක්ද කියලා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. හරි. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. විශේෂ උපකරණයක මූලික ආධාරකයෙන් ඉදිකෙරෙන නිවාස ගම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ නිමවීමට ආසන්නය. නිවාසවල බිත්ති මෙම උපකරණ භාවිතයෙන් ගොඩනගා ඇති අතර අත්තිවාරම් සහ වහල සාම්ප්‍රදායික ක්‍රමයට ගොඩනගා ඇත. ඉදිකිරීම් ක්‍රියාවලියට අවශ්‍ය සේවකයන් ගන්න මෙම උපකරණය මෙය අඩු කරන අතර ක්‍රියාවලිය ඉක්මනින් සහ ලාභදායී කොට ඉදිකිරීමට ඇතිවන නාස්තිය දවම කර ඇත. විශේෂයෙන් මේ උපකරණය කුමක් විය හැකිද? මේක කියනවා මෙන්න මෙහෙම. විශේෂ උපකරණයක මූලික ආධාරයෙන් ඉදිකෙරෙනු නිවාස ගම්මානයක් ඇමරිකාවේ එක්සත් ජනපදයේ නියමිත ආසන්නය. විශේෂ උපකරණයක මූලික ආධාරයෙන් ඉදිකෙරෙනු නිවාස ගම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ නියමිත ආසන්නය කියලා තියෙනවා. මොකක් හරි උපකරණයක් ආධාරයෙන් ඉදිකරන්නලු හදන්නේ නිවාස ගම්මානයක්. හරිද? නිවාසවල බිත්ති මෙම උපකරණයේ භාවිතයෙන් ගොඩනගා ඇත. අත්තිවාරම් සහ වහල සාම්ප්‍රදායික ක්‍රමයට ගොඩනගා ඇත. ඉදිකිරීම් ක්‍රියාවලියට අවශ්‍ය සේවකයන්ගේ ගණන මෙම උපකරණයෙන් අඩු කරන නැත. ඒ කියන්නේ මේ උපකරණය භාවිතා කරලා තියෙන්නේ මේ ගේ හදන්නනේ. මේක කියලා දෙන මේ මොනවා හරි ගෙවල් හදන්න මේක බිත්ති හදලා තියෙන මේ උපකරණය භාවිතා කරලාලු. හරිද? මේ උපකරණය මොකක් කරයක් වෙන්නේ නැති. මේ උපකරණයෙන් ගෙවල් හදලා. ඊට පස්සේ තව මොකද්ද කියලා තියෙන්නේ? ඉදිකිරීමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සේවකයන් ගණන මෙම උපකරණය නිසා අඩු කරනවා. හරිද? ඊට පස්සේ මෙම ක්‍රියාවලිය ඉක්මන් සහ ලාභදායී කොට ඉදි කරලත් තියෙන ඉක්මනින් ලාභදායීව ඉදි කරලත් තියෙන නාස්තියක් තවම කරලා කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපි බලමු මේ මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. හරිද? මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා බලමු. හරි. මෙන්න මේකේ මෙහෙම සිද්ධියක් තියෙනවා. හරිද? මේක කියවුවම තේරෙන්න ඕනේ මේකේ තියෙන විශේෂම කරුණු ටික තමයි මෙන්න මේ මෙතන තියෙන බිත්ති හදපු කතාව. මෙන්න මේ මෙතන තියෙන මේ උපකරණ භාවිතයෙන් බිත්ති මෙම උපකරණ භාවිතයෙන් ගොඩනගා ඇත කියලා කතාව. අන්න ඒක ඇත්තටම විශේෂ කරුණක්. ඒ බිත්ති හදපු කතාව. ඒ වගේමයි මේකේ මෙන්න මේ සේවකයන් ගණන මේ උපකරණෙන් අඩු කරලා කියලාත් කියනෝනේ. ඒකත් විශේෂ කරුණක්. හරිද? ඔය දෙක තමයි ඕන වෙන්නේ. අපි දන්නවා මේ ඩිජිටයිසර් කියන එක. ඩිජිටයිසර් කියන එක අපි දැන් කතා කරා. ඩිජිටයිසර් එකෙන් මොකද කරන්නේ? ඇනලොග් දෙයක් ඩිජිටල් බවට පරිවර්තනය. හරිද? එතකොට ඒකෙන් බිත්ති හදන්න බෑනේ.
ඒක ඇවිල්ලා වැරදි උත්තරයක්. ඊට පස්සේ බලමු මෙහෙයුම් යටියේ. මෙහෙයුම් යටිය කියන්නේ මොකද්ද? ජොයිස්ටික් එක. ජොයිස්ටික් එකෙන් කරන්නේ අපි අර ඒක ඇවිල්ලා පොයින්ටින් ඩිවයිස් එකක් නේ. අපි කතා කරානේ. ජොයිස්ටික් එක ඇවිල්ලා මොනවද? පොයින්ටින් ඩිවයිසස් අපි ඒවට කිව්ව මොකද්ද? දැක්වීමේ උපාංග. පොයින්ටින් ඩිවයිස්. පොයින්ටින් ඩිවයිස් කියන්නේ මොනවද? දැක්වීමේ උපාංග කියලා කියන්නේ. දැක්වීමේ උපාංග කියලා කියන්නේ XY පොසිෂන් එක. කියන්නේ මවුස් එක කරන වැඩේ කරන එකනේ. අර තිරයේ තියෙන මොකක් හරි යම් තැනක් පෙන්වන්න තමයි පොයින්ටින් ඩිවයිසස් භාවිතා කරන්නේ. අපි කතා කරානේ. එතකොට පොයින්ටින් ඩිවයිස් එකක් වෙන්නේ මේ යොමු යටිය. එතකොට ඒකෙන් මේ කවදාවත් මට හදන්න පුළුවන්ද? බිත්ති? බෑ. ඊට පස්සේ තව මේකේ තියෙනවා මොකද්ද? මෙන්න මේ දැක්වීම උපාංග කියලා කියන්නේ පොයින්ටින් ඩිවයිස් වලට මේ උදාහරණ. අපි දැන් කිව්වේ පොයින්ටින් ඩිවයිස් වලට උදාහරණ තමයි මේ දැක්වීම උපාංග කියන පොයින්ටින් ඩිවයිසස්. පොයින්ටින් ඩිවයිස් වලට උදාහරණයක් තමයි මෙන්න මේ මේක. හරිද? මේක. මේ යුනිටි කියන එක දැක්වීම උපාංගයක්. ඒ කියන්නේ පොයින්ටින් ඩිවයිස් එක. අර පොයින්ටින් ඩිවයිස් වලින් කරන්නේ මොකද්ද? XY කණ්ඩායමකේ පෙන්වන එක. XY කණ්ඩායමකේ පෙන්වනවා. කියන්නේ මේ හරියටම දැන් තිරයක් ගත්තොත් මේ තිරයේ මෙන්න මේ ස්ථානය කොතනද? මේ මෙතන ඉඳලා තියෙන දුර සහ හරිද මෙතන ඉඳලා තියෙන දුර සහ මෙන්න මෙතන ඉඳලා තියෙන දුර මනිනවා. ඔක තමයි කරන්නේ. හරිද? මොනිටරින් කරන වැඩේ කරන්නේ. හරිද? මොනිටරින් කරන වැඩේ කරන්නේ. දැන් මේ හරිය තැනකට මෙන්න මෙතන ඉඳලා තියෙන දුරයි මෙතන ඉඳලා දිර තුනයි වයින්නවා. එතකොට ඊට පස්සේ එතන XY කණ්ඩායමකේ ওই විදිහට දානවා. ඕක තමයි කරන්නේ දැක්වීමේ උපාංග වලින්. මවුස් එකෙන් කරන්නේ toy වැඩේ එතකොට හරිද? එතකොට ජොයිස්ටික් කියන්නේ ඒ වගේ උපකරණයක්. ඊට පස්සේ මේ දැක්කුම් උපාංග කියන්නේ ඒකට කියන පොදුනම. ඒතර උත්තරේ 3 හෝ 2 වෙන්න ඕන. මේක නෙවෙයි කියලා අපිට හොඳටම තේරිලා තියෙනවා. අපි බලමු මේ 3යි 2යි මොනවද කියලා. ලකුණු කරන කියන්නේ ප්ලොටර් කියන්නේ අපි භාවිතා කරන ස්කෑනර් වගේ උපකරණයක්. ලකුණුකරණය. හරිද? මෙන්න මේ ලකුණුකරන කියන එකනොත් අපිට හදන්න බෑ මොනවද? ඒ කියන්නේ මොනවා හරි බිල් කරන්න හදපු එකනේ මොනවද මේ පාවිච්චි කරලා. හරිද? එතකොට මේ ලකුණුකරන කියන එකවත් වෙන්න විදියක් නැහැ කවදාවත්. මෙන්න මේකේ උත්තරේ වෙන්න ඕන මෙන්න මේ විශාල ත්‍රිමාණ මුද්‍රකය කියන කතාව. විශාල ත්‍රිමාණ මුද්‍රක කියලා කියන්නේ 3D printers කියලා කියන්නේ ලෝකේ හදලා තියෙනවා printers අපිට පුළුවන් මේ printer භාවිතා කරලා මිනිසුන්ගේ රූප වුණත් නිර්මාණය කරන්න. ඒක සාමාන්‍යයෙන් පෙට්ටියක් මේ වගේ දැන් පොඩි ඒවා නම් සාමාන්‍යයෙන් මේ වගේ පෙට්ටි තියෙන්නේ මම දැකලා තියෙන අතරම පොඩි එකක් විතරයි හරිද මේ මම දැකලා තියෙන පොඩි එක සාමාන්‍ය මේ පෙට්ටියක් මේ වගේ පෙට්ටිය ඇතුලේ පොඩි රොබෝ අතක් තියෙනවා මෙහෙම හරිද මේ රොබෝ අතෙන් කරන්නේ මේ රොබෝ අතක් කොහොම තියෙනවා මේ රොබෝ අතෙන් කරන්නේ මේ අගින් ඉටි එනවා එළියට අපි මේ ප්‍රෝග්‍රෑම් එකට දැම්මට පස්සේ ෆොටෝ එකක් මේ අගින් ඉටි ඇවිල්ලා මේක මෙහෙම ලස්සනට නිර්මාණය කරන ඇතුලේ රූපේ ඒ අපිට අවශ්‍ය රූපේ ඇතුලේ මෙහෙම නිර්මාණය කරනවා පෙට්ටියක තමයි මම දැකපු එක තිබුණේ. ඒක සාමාන්‍ය විශාල ගෙවල් හදන්න පුළුවන් සයිස් එකක් නෙවෙයි. මම දැකපු එක නම් සාමාන්‍යයෙන් ගත්තොත් අඩි 2යි 2 පෙට්ටියක් විතර ඇති. ඒක ඇතුලේ ඒ ප්‍රමාණයේ ඕනම එකක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒතර මේ පෙට්ටිය ඇතුලේ නිර්මාණය වෙනව මොකක් හරි උපකරණ. මේ උඩින් රොබෝ අතක් තියෙනවා. හරිද? ඒ රොබෝ අතේ අගින් ඉටි එනවා එළියට. ඒ ඉටි උණු වෙනවා එළියට එද්දි. එතකොට වෙන්නේ ඉටි වලින් ඒ අත මෙහෙම මෙහෙම ගිහිල්ලා ඒ අදාළ නිර්මාණය කරන්න ඕන රූපය නිර්මාණය කරන 3D ව තමයි නිර්මාණය කරන්නේ. රූපේ වටේටම අපිට බලන්න පුළුවන්. සම්පූර්ණ රූපයක් නිර්මාණය වෙන්නේ. ඒක ඇවිල්ලා මේ 40 එකක් නෙමෙයි ත්‍රිමාණ රූපයක් නිර්මාණය වෙන්නේ 3D printer. එතකොට මෙතන තියෙන මේ විශාල ප්‍රමාණය කියලා මේක විශාලයි කියලා දීලා තියෙනවා. එතකොට ගෙයක් වුණත් හදන්න පුළුවන් සයිස් විශාල එකක් වෙන්නේ නැති. ඒකනේ විශාල ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට මේකේ උත්තරේ විදියට අපිට දකින්න වෙන්නේ දෙවෙනි උත්තරේ. මොකද අනිත් ඒවා වැරදි කියන එක අපිට කතා කරන්න පුළුවන් කෙලින්ම. එතකොට අපිට උත්තරේ විදියට දෙවෙනි උත්තරේ කියන්න පුළුවන් විශාල ප්‍රමාණයේ 3D printer. මේ විශාල ප්‍රමාණයේ 3D මුද්‍රකයක් ඒක විශාල ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් ගෙයක් හදන්න පුළුවන්. ගෙදරක බිත්තියක් හදන්න පුළුවන් සයිස් ලොකු ඇති printer එක වෙන්න පුළුවන්. මොකද රොබෝ අත ලොකුවට හැදුවම ඒක පෙට්ටියක්ම වෙන්න ඕනේ නැහැ. රොබෝ අතක් විතරක් තිබ්බනම් ඇති. ඉටි එළියට ආපු ගාම කොහොමත් ඉටි හයි වෙනවා. ඒතකොට අර රොබෝ අතෙන් ඉටි එළියට එනවා. ඒ අත අර ප්‍රෝග්‍රෑම් කරලා ඇතුළට දාපු අතක් ඒතකොට ඒක ප්‍රෝග්‍රෑම් එකකට අනුව වැඩ කරන්නේ. ඒතකොට අපිට පුළුවන් ඒකට මට ඕන ෆොටෝ එකක් දාන්න. මේ ෆොටෝ එක දැම්මට පස්සේ ෆොටෝ එකේ විදියට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ විදියට එතකොට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු හතරවෙනි එකට. හරි. මෙන්න මේක තමයි වැදගත් එකක්. මේ අතර මේක අමාරුයි ටිකක්. හරිද? හරි. මේ බලන්නකො. මේකේ තියෙනවා මේ රූපයක් දීලා මේ රූපයෙන් අපෙන් ඒතකොට අහනවා මේ දේවල් ටිකක්. හරිද? හරි. මෙහාම බලන්නකො. මේකේ තියෙනවා මෙන්න මෙහෙම හරිද? මම ටිකක් පොඩි කරන්න. මේකේ තියෙනවා මෙන්න මෙහෙම හරිද? මේකේ දීලා තියෙන්නේ මේ උපකරණ ටිකක් නම් කරලා තියෙන්නේ. A කියන එක නම් කරලා තියෙන්නේ. හරිද? B කියන එක නම් කරලා තියෙන්නේ. C කියන එක අපිට නම් කරලා දීලා තියෙන්නේ A B C D E ඔක්කොම නම් කරලා දීලා අපෙන් අහන්නේ XYZ මොනවද කියලා. අපිට XYZ දීලා නැහැ. හරිද? අපි බලමු XYZ මොනවද කියලා. අපි මුලින් බලමු A කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ A. A කියන්නේ මොකද්ද? A කියන්නේ hard disk එක. හරිද? මේකලෝ කියලා තියෙන්නේ. A කියන්නේ hard disk එක.
හරිද? ඊට පස්සේ B කියන්නේ මම මෙතන තියෙන පොඩියට B කියන්නේ මොකද්ද? ROM BIOS එක. ඒ කියන්නේ BIOS එක ගබඩා කරලා තියෙන ROM එක. හරිද? අපිට කියලා තියෙන එක. හරිද? ඒක BIOS එක ගබඩා කරලා තියෙන ROM එක. එතකොට මම මෙතන නිකන් BIOS කියලා විතරක් ලියා ගන්නම්. හරිද? BIOS එක. ඊට පස්සේ අපිට දීලා තියෙන අනිත් එක මොකද? CDE. මෙන්න මෙතන මේ තියෙන CDE දීලා තියෙන්නේ. ඒ CDE කියන ඒවා මොනවද බලන්න. CDE කියන තුනම අපිට දීලා තියෙන්නේ මේ කෙවෙනි. ඒ කියන්නේ මේ තුනම උදාහරණයක් විදිහට ගත්තොත් මේ තුනම ගත්තත් පෝට් තියෙන්නේ මේ. පෝට්නේ තියෙන්නේ. හරි. ඒතකොට ඔතන තියෙන තුනක් පෝට් කියලා කියන්නේ ඉතින් කවදාවත් මේ Z කියන එක වෙනම જાතියක් වෙන විදියක් නෑ. ඉතින් Z කියන එකත් පෝට් එකක් වෙන්න ඕනේ. හරි. අපිට එතනින් හිතා ගන්න පුළුවන් Z කියන එක පෝට් එකක් කියලා. ඒකට හේතුව තමයි මෙතන දීලා තියෙන අනිත් ඔක්කොම පෝට්. මෙතන කියලා තියෙන්නේ මේ C කියන එක මොකද්ද? ශ්‍රව්‍ය කෙවෙනිය හා සම්බන්ධය. D කියන එක ජාල කෙවෙනිය, USB කෙවෙනිය. මෙතන මේ තියෙන තුනම කෙවෙනි. මේ තියෙන තුනම මේ දීලා තියෙන්නේ මේ කෙවෙනි කියලා. මේ රූප සටහන ඇත්තටම එකපාරටම බැලුවම අමාරුයි වගේනේ. මෙන්න මේකේ මෙන්න මේ ටික පෝට් කියලා දීලා තියෙන්නේ. මේ තුනම මේ තුනම කහ පාටින් මම දාලා තියෙන CDE පෝට්. ඒතකොට ඉතින් පෝට් සම්බන්ධ කරපු තැනකට තවත් පෝට් එකක් නිසා ඉතින් වෙන සම්බන්ධ වෙන්න දෙයක් නැති නිසා අපිට හිතන්න ඕන Z කියන එකත් මොකක් හරි පෝට් එකක් වෙන්න ඕන කියලා. හරි ඊට පස්සේ මෙතන උඩින් තව දීලා තියෙන්නේ බල සැපයුම කියන කරන්ට් එක දීලා තියෙන්නේ මෙතනින්. හරි මෙතන බල සැපයුම කියන්නේ කරන්ට් එක දීලා තියෙන එතනින්. ඊට පස්සේ තව සම්බන්ධක දීලා තියෙනවා. ඒ කියන්නේ කනෙක්ටර්ස් එකට සම්බන්ධ කරන හදපුවා. ඊට පස්සේ A කියන එකයි B කියන එකයි අපි දන්නවා හાર્ඩ් ඩිස්ක් එක සහ BIOS එක. එතකොට X සහ Y සහ Z තමයි අපෙන් ඕන. හරිද? එතකොට මේකේ උත්තරක් දීලා තියෙන්නේ. හරිද? මොකද වීඩියෝ කෙවිනිය හා සම්බන්ධය CPU මතකය. ඔය තුනේ තියෙන්නේ එකක් තමයි මතකය මෙමරි කියන එක. අනික තමයි මොකද්ද? CPU එක. අනික තමයි වීඩියෝ කෙවිනිය හා සම්බන්ධය කියන ඒ අදාළ තැන. හරි. එතකොට එකක් CPU වෙන්න ඕන. මේ කියන දේවල් වලින් XYZ කියන තුනෙන් එකක් CPU එක. හරිද? XYZ කියන තුනෙන් එකක් CPU එක වෙන්න ඕන. අනික මෙමරි එක වෙන්න ඕන. එතකොට අපි බලමු මෙන්න මේ දෙක මොනවද කියලා. හරි. දැන් මේක හිතන්න ඕන මෙන්න මෙහෙමයි. X කියන එක සහ Y කියන එක. හරිද? X කියන එක සහ Y කියන එක. දැන් Z කියන එක කෙවණියක් කියලා අපිට තේරෙන්න ඕන. හරිද? Z කියන එක කෙවණියක් කියලා තේරෙන්න ඕන. ඒකට හේතුව තමයි මෙතන එකක් අනිත් කෙවෙනි කියලා තියෙන මොකද්ද කෙවෙනිය? වීඩියෝ කෙවෙනිය හා සම්බන්ධය කියන එක. ඒතර ඒ Z කියන කතාව වීඩියෝ කෙවෙනි හා සම්බන්ධයි කියන එක තේරෙන්න ඕන. මොකද මේ ඒක මෙතන වීඩියෝ පෝට් එකක් වෙන්න ඕන. මොකද ඒකට හේතුව වීඩියෝ මෙතන තියෙන පෝට් කතාවක් නේ. C Z D E ඔය හතරම එක තැනකට සම්බන්ධ කරලා තියෙන්නේ CDE කියන තුන පෝට් නම් Z කියන එක ඉතින් කවදාවත් CPU එක වෙන්න විදියක් නැහැ නේ බං. මෙමරිය වෙන්න විදියකුත් නැහැ කවදාවත්. මොකද ඒකට හේතුව මේ මෙතන මේ දීලා තියෙන මේක දීලා තියෙන පොඩි මේ වට ප්‍රමාණයක් දීලානේ තියෙන්නේ. මේ දීලා තියෙන්නේ. මෙන්න මේකෙන් එළිය තමයි තියෙන්නේ පෝට් එක මේ එළියටනේ සම්බන්ධ වෙන්නේ. ඒ මේ අනිත් ටික අභ්‍යන්තරව වැඩ කරන මොකක් හරි හරිද? අනිත් ටික අභ්‍යන්තරව වැඩ කරන මොකක් හරි ඊට පස්සේ මෙන්න මේ ටික මෙන්න මේ සීමාවෙන් එළිය කියන්නේ අපිට තේරෙන්න ඕනේ එළියටයි සම්බන්ධ වෙන්නේ. ඒ එළියට සම්බන්ධ වෙන්නේ පෝට් ටිකක් නේ. අනිවාර්යෙන් එතන තියෙන්න ඕන කෙවෙනිය එතකොට. හරිද? එතකොට ඔබෙත් කෙවෙනි තියෙන්නේ. ඒ නිසා Z කියන එක කෙවෙනි කතාවක් කියලා තේරෙන්න ඕන. හරිද? වීඩියෝ පෝට් කියලා ඒකට දීලා තියෙන අපිට ගන්න පුළුවන් වීඩියෝ පෝට් කියලා Z කියන එක. අපිට බලන්න ඕන මෙන්න මේ CPU එක මොකද්ද? මෙමරිය මොකද්ද? ওই දෙක තමයි බලන්න ඕන. මේ දෙක අපිට එකපාරට නිකන් හිතා ගන්න බෑ. හරිද? එකපාරට හිතා ගන්න බෑ. මේක සමහර විට CPU වෙන්න පුළුවන්, සමහර විට මේක මෙමරිය වෙන්න පුළුවන්. හරි. මෙතන අපිට X කියන එක ගත්තොත් මේ X කියන එක ගැන කතා කරොත් අපිට තේරෙන්න ඕන මේ X කියන එක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ සම්බන්ධකයට. මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ඒ X කියන එක සම්බන්ධ වෙලා නැහැ අනිත් ඒවාට. හැබැයි මේ සම්බන්ධකය කියන එක ඒකට තමයි සියල්ල සෙට් වෙලා තියෙන්නේ. එතකොට හොඳට බලන්න මේ hard disk එක සම්බන්ධ කරලා තියෙන්නේ මෙතනින් මෙතෙන්ට. ඒ වගේම CPU එක hard disk එකට සම්බන්ධ කරලා තියෙන්නේ. sorry මේ CPU නේ සම්බන්ධකයට hard disk එක සම්බන්ධ කරලා තියෙන්නේ. BIOS එකත් සම්බන්ධකයට සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතන තියෙන සම්බන්ධකයට. එතකොට මෙන්න මේ X කියන එකත් මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා. Y කියන එක මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ දීපු රූප සටහනට අනුව මේ රූප සටහනේ අපිට තේරෙනවා අර Y කියන එකට වඩා ෆෝකස් එකක් දීලා එහෙම නැත්නම් ටිකක් විශේෂ කරලා X කියන එක දීලා තියෙනවා. ඒකට හේතුව X ටිකක් ප්‍රධාන දෙයක් කියන එක. මේ Y කියන එක
ඒකට සපෝට් එකට තියෙන එකක්. මොකද ඒකට හේතුව A B කියලා තියෙන දෙක සහ y කියන තුනයි එකම කාණ්ඩයට අයිති කියන එක අපිට තේරෙන්න ඕන මේ එකම විදියට තියෙන නිසා. මේකක් තියෙන්නේ විදියටමයි මේකක් තියෙන්නේ ඒ වගේම මේකක් තියෙන. ඒතකොට මෙන්න මේ y කියන එකයි a කියන එකයි b කියන එකයි මෙන්න මේකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන එක. එතකොට අපිට තේරෙන්න ඕන මේ CPU එක තමයි x කියලා කියන්නේ. y කියන්නේ මම මෙමරිය වෙන්න ඕනේ. මේ මෙමරි කියලා කියන්නේ RAM එකට. හරිද? මේ මෙතන මේ මෙමරි කියන එක අදහස් කරලා තියෙන්නේ RAM එක. එතකොට ඒක RAM එක වෙන්න ඕනේ. මේ y කියන එක. මොකද hard disk එකයි BIOS එකයි RAM එකයි එකතු වෙලා වැඩ කරන්නේ CPU එකත් එක්ක. එතකොට අපිට උත්තරේ විදියට අපිට උත්තරේ දකින්න පුළුවන් x කියන එක CPU එක, y කියන එක RAM එක, ඊට පස්සේ Z කියන එක වීඩියෝ පෝට් එක කියලා. එතකොට මේ උත්තරේ ඇත්තටම ඔයගොල්ලන්ට CPU එක x කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට ඒක අවුලක් නෑ. ඒකට හේතුව තමයි අපි අනිවාර්යයෙන්ම දන්න එක තමයි මේ Z කියන එක පෝට් එකක්. ඒ නිසා Z කියන එකට පෝට් දාපු එකම උත්තරයයි මේක තියෙන්නේ. 3 විතරයි. Z කියන එකට පෝට් දාපු එක උත්තරයයි තියෙන්නේ. ඒ වගේම හරි උත්තරේ වෙන්නේ ඒක. එතකොට මේකේ 3 තමයි උත්තරේ විදියට දකින්න ඕනේ. ඒකට හේතුව මේ ඒක මේ ඇත්තටම අර Z කියන පෝට් කතාවෙන් විතරක් අල්ලගන්න පුළුවන්. මොකද හේතුව මේ ගමේට වෙලාවත් එතුරුයි. ඒක අල්ලගන්න තමයි ඒක දීලා තියෙන්නේ කොහොමද? හරිද? මෙතන මේකේ අපිට Z කියන එක පෝට් එකක් කියලා තේරුණු ගාම මෙන්න මෙතන. හරිද? මෙන්න මේ Z කියන එක පෝට් එකක් කියලා තේරුණු ගාම අපිට පුළුවන් මේකේ උත්තරේ ගන්න. මොකද Z වලට පෝට් කතාවක් තියෙන එකම එකයි තියෙන්නේ. මේක වෙන්න බෑ. කවදා මතකේ වෙන්න බෑ. එතන CPU වෙන්න බෑ කියලා අපි කතා කරා. ඒතර උත්තරේ විදිහට මේක කෙලින්ම ගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ඒක හරි. අපි යමු ඊළඟට. ඊළඟට තියෙන මෙන්න මෙහෙම. අලුත් වැඩියා කිරීමකින් පසුව මේස පරිගණකයක් දුරට ඩිස්කයෙන් ඉතා වේගයෙන් ආරම්භ වන බව පුද්ගලයන් නිරීක්ෂණය කරයි. අලුත් වැඩියාවේදී පහත කරුණක් සිදු කර ඇති ආමෙන්න. අලුත් වැඩියාවක් කරලු මේස පරිගණකයක්. හරිද? මේස පරිගණකය කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් කියන එක. හරිද? ඉතා වේගයෙන් ආරම්භ වීම. ආරම්භ වීම කියන්නේ මේ කියන්නේ මේ ඉතා වේගයෙන් ඇතුළේ තියෙන දේවල් වැඩ කරනවා කියලා නෙමෙයි. ඉතා වේගයෙන් ආරම්භ වෙනවා. ඒ කියන්නේ බූටින් ප්‍රොසෙස් එක. මේ බූටින් ප්‍රොසෙස් එකට බලපාන්නේ කවුද? අපි දන්න බූටින් ප්‍රොසෙස් එක සම්බන්ධ වෙලා ඉන්නේ BIOS එකත් එක්ක. හරිනේ? ඒතරේ ඔය BIOS එකේ කතාවක් වගේ එකක් වෙන්න ඕනේද මම නිකන් හිතලා ඒක ලිව්වේ. ඒක මේ උත්තරේට සමහරට ඕන නැති වෙන්නත් පුළුවන්. හරි මම නිකන් ලිව්වේ මොකද මේ අපි දන්නවනේ මේ බූටින් ප්‍රොසෙස් එක කියන්නේ මොකද්ද? පරිගණකයේ බලවැද්දීම මේක BIOS එකත් එක්ක සම්බන්ධයි. හරිනේ? මම නිකන් ලියාගත්ත සමහරට ඕන වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලමු. දැන් මේකේ මෙන්න මෙහෙම තියෙනවා. මේකේ උත්තර වලට දීලා තියෙන එකක් RAM අඩු කර මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම කොහොම හිතුත් කියනවා. හරිද? RAM අඩු කර මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීමක් කියන එක. ඊට පස්සේ දුර ඩිස්කය ආකෘතිකරණය කිරීම පමණක් කියලා එකක් තියෙනවා. අලුත් CD දායකයක් පිළිතුරීම කියලා එකක් තියෙනවා. පරිගණකය තුළ ඇති කුඩා පංකාව ආදේශ කිරීමක් පමණක් කියලා එකක් දාලා තියෙනවා. දුර ඩිස්කය වෙනුවට ඝන තත්ත්වයේ දායකයක් ආදේශ කර මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම කියලා එකකුත් දීලා තියෙනවා. හරි. සාමාන්‍ය පිළිවෙලකට නම් මේකට උත්තරේ ගහන්න පුළුවන්. මොකද මේ පිළිවෙල මේක දන්න නිසා උන්ට මේ දේ මොකක්ද කියලා දැන් තේරෙනවා. හරි. මේ අහන්නේ. අපි කතා කරනවා අපි මේ පාඩමේ අපි A level වලට කතා කරනවා මොකද්ද? අපි A level වලට කතා කරනවා අයියේ මේ. ඔව්. චතුම්මයි නායකුවයි චතුමාව වං එනවා කිව්වා. කො ඔය ගෙදර ඉන්නේ? ඔව් දැනට මං ගෙදර ඉන්නේ හැබැයි. මගෙන් මේ කෝල් දෙදී අහන පාර ඔන්න මං කිව්වා ගේට්ටුව ළඟ ඇති දැන්. එහෙම. බලමු. පරිසරයේ මට ඒක මතක නැතුණා. තව විනාඩි 5ක් දෙන්න එනවා මට. විනාඩි 2ක් දෙන්න. මට විනාඩියක් දෙන්න ඕනේ පොඩ්ඩක්.
හරි නෑ නෑ මේ චතුම් මේ ආව මයික් එක ඉල්ලන්න යන්න. මට ඒක අමතක වුණා ඌ එනවා කියලා කිව්වා. ඒක එහෙම අමතක වුණා. හරි මෙයා අපි බලමු. හරි. මෙයා ඉන්නකො. මගේ නෑ ඇහෙනවද තිලුක? තිලුක මගේ නෑ ඇහෙනවද? හලෝ මං කියන එක ඇහෙනවද? මේ කවුරු හරි කතා කරන්නව? මම අවුලක් නෑනේ මං කියන එක ඇහෙනවනේ නේ? හරි මං කරගෙන යනවා. හරි අපි බලමු. අපි කතා කරන A level වලට ICT වලට. හරිද? අපි කතා කරලා තියෙන්නේ මේ පරිගණකයේ තාර්කික මතකය. අපි ඔකට කියනවා virtual memory. හරිද? අපි දන්නවා තාර්කික මතකයේ විශාලයි ෆිසිකල් මෙමරි එකට වඩා. ෆිසිකල් මෙමරි කියනවාද භෞතික මතකය. PN කියලා කියවන් ඒක. මේ කතාව අපි කතා කරනවා. අපි අනිත් දේ කතා කරනවා පරිගණකයේ භාවිතා කළ හැකි උපරිම මතකය කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ අතත්්‍ය මතකය අනුව. මෙන්න මේ virtual memory අනුව. හරි මේ virtual memory අනුව. virtual memory එක තමයි පරිගණකයේ භාවිතා වන උපරිම මතකය. එතකොට අපි කතා කරා කවදාවත් RAM ගෙනල්ලා මාරු කරාට හෝ RAM එක අඩු වැඩි කරාට අපේ පරිගණකයේ භාවිතාව මොකද? මේ පන්දිරෙන් නැදේ 10 වෙනි ඒවා ප්‍රශ්නේ කරන්න දැන්. මයික් මියුට් කරගන්න. හරි මම එතකොට මේකේ අපි කතා කරා virtual memory එක තමයි පරිගණකයේ උපරිම මතකය. කවදාවත් physical memory එක. physical memory කියලා කියන්නේ RAM එක. physical memory කියන්නේ RAM එක. මේ RAM එක වැඩි අඩු කරාට ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ කියන කතාව අපි දන්නවා. එතකොට කවදාවත් මේ RAM අඩු කර මේ උපත් නැවත ස්ථාපනය කරුනේ RAM එක අඩු කරලා මේ සක්‍ර දෙවියෝ එක්කන් ආවත් අපිට කවදාවත් මේ පරිගණකයක වේගයක් අපිට හදන්න බෑ. අපි ඒක දන්නවා. ඊට පස්සේ අනිත් එක තමයි දෘಢ ඩිස්කය ආකෘතිකරණය කිරීම පමණක්. මෙතන මේ දෘಢ ඩිස්කය ආකෘතිකරණය කියන කතාව අවුලක් නැහැ කරාට හැබැයි පමණක් කියන එක නිසා අපිට ඒක අයින් කරන්න වෙනවා. දෘಢ ඩිස්කය ආකෘතිකරණය ෆෝමැට් කරනවා කියලා කියන්නේ දෘಢ ඩිස්කය කියන්නේ මොකද්ද? හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් කියන්නේ මොකද්ද? අපි දන්නවා ස්ථිර වශයෙන්ම මොනවා හරි ගබඩා කරන්න පරිගණකය අපි භාවිතා කරන්නේ හાર્ඩ් ඩිස්ක් එක. හරිද? මේක පරිගණකයකට අපිට වෙනම ස්ථාපනය කරන්න පුළුවන් හાર્ඩ් එක සාමාන්‍යයෙන් 512 GB වගේ ඉඳන් අපි උඩට ඒවා භාවිතා කරනවා. සාමාන්‍ය 512 GB එකක් ඔව් ඒ වගේ 512 සෝරි ඔව් 512 GB 256 GB ඔය වගේ hard disk තමයි සාමාන්‍ය වර්තමානයේ භාවිතා වෙන්නේ 1 TB භාවිතා වෙනවා හරිද 1 TB භාවිතා වෙනවා සාමාන්‍යයෙන් 512 GB වගේ ඒවා average විදියට භාවිතා වෙනවා. එතකොට මේ hard disk එකේ තමයි අපි දේවල් ස්ථිරව ගබඩා කරලා තියෙන්නේ. අපි දන්නවා hard disk එකේ ගබඩා වෙලා තියෙන දේවල් RAM එකට ඇවිල්ලා හරිද hard disk එකේ තියෙන දේවල් RAM එකට ඇවිල්ලා RAM එකෙන් තමයි CPU එක වෙත යන්නේ. අපි කතාව දන්නවා. අපි ඔක OS පාඩම ඉගෙන ගත්තා. හරිනේ. එතකොට මේ අපේ මොනවද? ඉතා වේගයෙන් බූට් වෙනවා කියලා කියනවනේ. මේ බූට් වෙන්නත් අපි කතා කරා මේ BIOS වැඩසටහන hard එකේ sorry BIOS වැඩසටහන වැඩ වෙලා තියෙන BIOS chip එකේ. හරිද? BIOS chip එකක් කියලා එකක් තියෙනවා. ඒකේ තමයි BIOS වැඩසටහන තියෙන්නේ. එතකොට එතනින් මේක RAM එකට ඇවිල්ලා තමයි CPU එක වෙතට ගිහිල්ලා BIOS වැඩසටහන ධාවනය වෙලා තමයි අපිට පරිගණකේ බූට් කරලා දෙන්නේ. ඔය කතාවනේ. එතකොට මේ කවදාවත් මේ hard disk එකකට මොකක් හරි කරා කියලා මේ BIOS එකනේ RAM එකට කෙලින් වෙන්නේ. ඒක hard එකේ තියෙන එකක් නෙමෙයි BIOS එක. BIOS එක හොඳට මතක තියාගන්න hard එකේ නේ තියෙන්නේ. හරිද? BIOS එක තියෙන්නේ BIOS chip එකේ. මේක වෙනම ROM මතකයක්. හරිද? මේ BIOS chip එක වෙනම ROM මතකයක්. මේක වෙනම පරිගණකයේ පැත්තක තියෙන chip එකක්. එතකොට කවදාවත් මේ BIOS එක hard disk එකත් එක්ක ඇත්තටම සම්බන්ධයක් දක්වන්නේ නැහැ. නමුත් BIOS එක ඕපන් කරාට පස්සේ OS එක ඕඩ් වෙනවා. අන්න OS එක නම් ඉන්නේ මේක ඇතුළේ ඉඳලා එන්නේ. හරිද? ඒක වෙනයි. නමුත් BIOS එක රන් කරන්න අපිට ඇත්තටම BIOS එක කෙලින්ම RAM එකට ගිහින් CPU ගිහින් රන් වෙනවා. හරිද? එතකොට මේ hard එක ෆෝමැට් කරා කියන්නේ. hard එක ෆෝමැට් කරනවා කියන්නේ hard එක දැනට මොනවා හරි පිරීලා තියෙනවනේ. මේ දැනට පිරීලා තියෙන දේවල්. මේ hard එක දැනට මොනවා හරි පිරීලා තියෙනවනේ. අන්නේ පිරීලා තියෙන දේවල් ටික ඔක්කොම මකලා දාන්න. ඔක තමයි hard එක ෆෝමැට් කරනවා කියන්නේ. ඊට පස්සේ මුකුත් නැති හිස් ආපහු අලුත් hard එකක් දාන්න.
ඕක තමයි හાඩ් එක ෆෝමැට් කරනවා කියන්නේ. ඒකට මේ හાඩ් එක ෆෝමැට් කරා කියලා ඇත්තටම මේ BIOS එක මෙතන ඉඳලා යන කෙනානේ. ඇත්තටම වැඩක් නැහැනේ. එතකොට අපිට කවදාවත් විමුක්තේ විදිහට දකින්නත් බෑ. ඊට පස්සේ අලුත් CD දාවකයක් පිටුම්. CD දාවකයක් කියන්නේ මොකද්ද? අපි දැකලා ඇති අර ඩෙස්ක්ටොප් පරිගණකයේ තියෙන මේ දැකලා ඇති ඔය දැන් ඩෙස්ක්ටොප් පරිගණක තියෙනවනේ ඒ වගේ ඩෙස්ක්ටොප් පරිගණකයේ මෙහෙම තියෙනවා CPU එක තියෙන ලොකු ගෙඩිය. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? මොනිටරේ. ඕකනේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවනේ පවර් බටන් එක කොහොම ඒ ටික. අපි දැකලා ඇති මෙන්න මෙතන තියෙනවා මේ CD ඩ්‍රයිව් එක මෙතන පොඩි බටන් එකක් තියෙන මේක එබුවට පස්සේ තැටියක් එළියට එනවා. ඒ තැටිය ඇතුළට අපි දානවා මොකද්ද? ඒ තැටිය ඇතුළට අපි දානවා මේ CD එක දාලා අපි ඇතුළට යනවා. CD එක ඇතුළට ගියාට පස්සේ ඔන්න ඔය CD එක රීඩ් කරන්න ඕන වෙන එක තමයි මේ CD දාවකය කියලා කියන්නේ. ඒතකොට මේ CD දාවකය කියන එක මේ CD එකක් ඕන් කරන්න ඕන වෙන එක. CD එකක් ප්ලේ කරන්න ඕන වෙන එක. ඒතකොට කවදාවත් මේ BIOS එකවත් OS එකවත් ඒවත් එක සම්බන්ධයක් තියෙන නෙමෙයි CD දාවකයක් කියන්නේ. ඒක ඇත්තටම වැඩක් නැති දෙයක්. හරි දෙක ඇත්තටම වැඩක් නැහැ මේ. ඒතකොට ඒක ඇත්තටම මේ වැඩ කරන්නේ නැති පිළිතුරක් විදිහට දකින්න පුළුවන්. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ පරිගණකය තුළ ඇති කුඩා පංකාව ආදේශ කිරීම. කුඩා පංකාව ආදේශ කිරීම. ඒ කියන්නේ මේ පරිගණකය ඇතුළේ මෙන්න මේක ඇතුළේ තියෙනවා පොඩි ෆෑන් එකක් ඇතුලේ වැඩ කරන. ඒක පොඩි ෆෑන් එකක් දාලා තියෙන්නේ. ෆෑන් එක හදලා තියෙන්නේ මේ පරිගණකය ඇතුළේම කූල් කරන්න. ඇතුළ රත් වෙනවනේ. එක ෆෑන් එකක් නෙවෙයි සාමාන්‍ය ෆෑන් දෙකක් තියෙනවා අඩුම. එකක් මදර් බෝඩ් එක උඩ තියෙනවා. හරිද? දැන් මදර් බෝඩ් එක තියෙනවනේ. මදර් බෝඩ් එකේ CPU එක තියෙන තැන ඒකට උඩින් එකක් හයි කරලා තියෙන එක ෆෑන් එකක්. CPU එක රත් වෙනවට. හරිද? පරිගණකය ඇතුලේ CPU එක තියෙන තැන එකක් CPU එක රත් වෙනවට එකක් හදලා තියෙන්නේ. අනිත් එක දාලා තියෙන්නේ පොදුවේ පිටිපස්සට දාලා තියෙන්නේ අර පෝට් ටික තියෙන තැනට. පෝට් එහෙම තියෙන්නේ පෝට් තියෙන තැනට පිටිපස්සේ ෆෑන් එකක් හයි කරලා තියෙනවා. ඒක ඇතුලේ තියෙන ඔක්කොම රස්නේ එළියට දෙන එක එක්සෝස් ෆෑන් එකක් තියෙන්නේ. එක්සෝස් ෆෑන් එකකින් මොකද කරන්නේ? ඇතුලේ තියෙන රස්නේ එළියට දෙන එක. අන්න ඒ වගේ ෆෑන් එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන එක්සෝස් ෆෑන් එකක් නෙමෙයි මේ CPU එක ගාව මේ එළියෙන් කූල් එක කරන් මේකට හීට් මේක CPU එක රත් වෙනවට කූල් කරන්න තියෙන එකක් තියෙනවා එතන. ඔන්න ඔය ෆෑන් දෙක තමයි පරිගණකය ඇතුලේ ෆෑන් දෙක සාමාන්‍යයෙන් ඔය ගේමින් වලට හදන කට්ටිය තව ෆෑන් හයි කරගන්න මොකද හේතුව ඒකට තව ඔය CPU එකේ වුණත් ටිකක් පවර්ෆුල් ඊට පස්සේ RAM එක ඒ දෙකම පවර්ෆුල් වැඩි නිසා ඇතුළ පොඩ්ඩක් තව හීට් වෙන නිසා කට්ටිය අර හීට් එක වැඩි වෙන නිසා ගේමින් වලට තව පොඩ්ඩක් හදා ගන්නවා. ඒ නිසා මේ ෆෑන් ඔන්න ඔය වැඩවලට තමයි ෆෑන් භාවිතා වෙන්නේ. ඒතකොට කවදාවත් ෆෑන් එකක් කියන එක ඒක තියෙන්නේ මේ පරිගණකයේ වේගය වැඩි කරන්නේ නෙමෙයි ඇතුලේ රත් වීම අවම කරන්නේ. රත් වුණාම වෙන්නේ වේගය අඩු වෙන එක නෙමෙයි ඒක වැඩ කරන්නේම නැති වෙලා යනවා. ටිකක් යනවා පිච්චිලා ආය උණු වෙලා යනවා. අර ඒ වැඩේ වෙන නිසානේ හීට් එක වැඩි වුණාම. ඒතකොට හීට් එක අඩු කරන්න තමයි ඕක තියෙන්නේ. හරි. ඒතකොට ඒක හීට් එක බලපානද? ඒතකොට හතර වෙනුත් එක කවදාවත් වෙන්න බෑ. ඊට පස්සේ මේ දෘඩ ඩිස්කය වෙනුවට ඝන තත්ත්වයේ උපාංගයක් හයි කරනවා. solid state drive එකක්. මොකද්ද මේ solid state drive එකක් කියන අපි කතා කරා SSD. හරිද? SSD එකක් කියලා කියන්නේ මේ ඝන තත්ත්වයේ උපාංගයක්. මේක ඇවිල්ලා hard disk එක කරන වැඩේම තමයි කරන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙන්නේ. hard disk එකට වඩා මේක ගොඩක් වේගවත්. හරිද? පරිගණකයේ hard disk එක වගේම තමයි මේක ද්විතීකාචායන උපාංගයක්. හරිද? මේක SSD එක hard disk එකට වඩා වේගවත්. හරිද? එතකොට අපිට hard disk එකක් වෙනුවට SSD එකක් භාවිතා කරොත් වෙන දේ තමයි hard disk එකට වඩා වැඩි වේගයක් තියෙනවා මෙන්න මේ SSD එකට. හරිද? hard disk එකට වඩා වැඩි වේගයක් තියෙනවා SSD එකට. එතකොට අපිට hard disk එක වෙනුවට SSD එකක් භාවිතා කරොත් වෙන වාසිය තමයි අපි කතා කරා දැන් hard disk එකට වඩා අතර වේගය ගොඩක් අඩුයි. SSD එකට සාපේක්ෂව. ඒතකොට SSD එකේ වේගය hard disk එකට වඩා වැඩියි. ඊට පස්සේ අපි කතා කරා දැන් මේ OS එක රන් වෙන්න ඕනනේ පරිගණකයක් ඕන් වෙන්න නම්. OS එක තියෙන්නේ hard එකේ. OS එක රන් වෙන්න ඕන පරිගණකය වැඩ කරන්න නම්. හරිද? එතකොට OS එක කොහොමද ධාවනය වෙන්නේ? මෙන්න මේ පිළිවෙලට. hard එකේ තියෙන OS එක RAM එකට ඇවිල්ලා RAM එකෙන් තමයි OS එක CPU එක වෙත යන්නේ. එතකොට මෙතනට hard එකක් නැතුව SSD එකක් භාවිතා කරොත් තියෙන වාසිය තමයි මෙතනින් OS එක දෙන්න එපාය මෙතනට. ඒ දෙන වේගය වැඩි SSD එක hard එකට වඩා. මොකද SSD එකේ වේගය වැඩි නිසා hard එකට වඩා ඉක්මනින් මෙතන තියෙන OS එක මෙතෙන්ට ගෙනහින් දෙනවා. එතකොට මොකද තියෙන වාසිය? එතකොට තියෙන වාසිය තමයි ඉතින් ඉක්මනින් OS එක ධාවනය වෙනවා. එතකොට අපිට ඉක්මනින් පරිගණකය බූට් කරගන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ විදියට පස්වෙනි උත්තරේ දකින්න පුළුවන්. හරිද? උත්තරේ අපිට පස්වෙනි උත්තරේ දකින්න පුළුවන් අන්න ඒ නිසා. හරි. ඊට පස්සේ අපි යමු හත්වෙනි එකට. හත්වෙනි එකේ තියෙන්නේ මේ
හෙලෝ දැන් අපිට තියෙන ගණන් ටිකක් හරිද එනවා මාතෘකාවකට දැන් අපි දිගටම කතා නෝමල් ගන්න මේවනේ දැන් ඔන්න අපි ගණන් ගන්න හරිනේ හරිය හරි තියෙනවනේ ගඩයක් හරිය මේ ඔය මේ පැත්තේ මේ යන්නේ නැහැ තියෙනවා මයි ඔය මයික් එක මියුට් කරගනි මට කොල්ලක් ගන්න මලියාවන් පස්සේ මගේ බිලත් තියෙන ගන්න ඌ ෆෝන් එක ඉස්සන්න නැහැ නම්බර එකක් නැහැ මුකුත් නැහැ ඒක ඇලටි ඔව් සල්ලි වගේක් තියෙනවා හරි මෙහන් මේ තරුසේ මං කියන ගහනවද පොඩක් කතා කරපන්කෝ chat එකට හරි දාපන්කෝ මං දන්නේ නැහැ මං කියන ගහනවද කියලා පොඩ්ඩක් හරි අපි යමු දැන් තියෙන්නේ මේ අපිට කතා කරන්න ගාන හරි අපි කතා කරමු මොකක්ද තියෙන්නේ මේක දීලා තියෙනවා මෙන්න මෙහෙම 14යි හරිද මේක තියෙනවා මෙන්න මෙහෙම 14.2.5 14.2.5 කියන දශමක අගය 10 පාදි සංඛ්‍යාවක් දීලා තියෙනවා මේ 14.2.5 කියලා 14.2.5 කියලා 10 පාදි සංඛ්‍යාවක් දීලා තියෙන්නේ අපිට මේක නිවැරදි දීමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න මම මේක හදන විදිහට හදලා පෙන්නන්න. ඒ වුණාට මේ මෙහෙම හදන්න ඕනේ නැහැ විභාගෙදි කෙටිකම තියෙන නිසා කෙටිකම අරගන්න. හරිද? මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද මේ වගේ ගාණක් දුන්නාට පස්සේ මේ 14 කියන එක වෙනම ගන්න ඕනේ. ඒක හදන්න ඕනේ 25 වෙනම හදන්න ඕනේ. 25 නෙවෙයි 2.5. හරිද? ඒ විදිහට. මම මුලින්ම යන්නම් 14 වෙනි එකට. හරි 14 කියන එකට. 14 කියන දශමක අගය 14 කියන දශමක අගය අපිට දීමේ කරන්න පුළුවන් කොහොමද? 14 මුලින්ම බෙදනවා දෙකෙන්. හරිද? දෙකෙන් බෙදුවම කීයද? 7යි ඉතිරි බිඳුවක්. 7 කියන එක ආයෙ බෙදනවා දෙකෙන්. 3යි ඉතිරි එකක්. ආයෙ මේ 3 කියන එක බෙදනවා දෙකෙන්. 1යි ඉතිරි එකක්. ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මේ ආපු ඉතිරි අගයන් ටික මෙන්න මේක සහ මෙන්න මේක භාවිතා කරලා අගය ලියා ගන්න 14 කියන එකේ අගය. ඒතර 14 කියන එක ගත්තොත් කොහොමද යන්නේ? 1 බිඳුව. එහෙම තමයි 14 ලියන්නේ. එතකොට මේක ඉස්සරහා උත්තරවල ඒක තියෙන්න ඕනේ. 1 බිඳුව. ඉතින් එහෙම තියෙන එක උත්තරයයි තියෙන්නේ නේ. 1 බිඳුව තියෙන එක උත්තරය තියෙන මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ උත්තරේ 1 බිඳුව තියෙන එකයි තියෙන. ඒතකොට ඉතින් උත්තරේ ඒක කොහොමද උත්තරේ 4 තමයි එතකොටනේ. හරිනේ අනිත් එක හරිනේ. එතකොට ඒ වුණාට මම කියන්නම් අවසාන කොටස හදන්න. දැන් ඒක එහෙම තමයි මුල් ටික හදන්නේ. හරිද 14 කියන එක. 14 කියන එක හදන්න ඇත්තටම ඕනේ නැහැ මොකද මොන්ලා මේ දන්න එක තාම. හැබැයි මෙන්න මේ 2.5 කියන එක තමයි පොඩ්ඩක් ඕන. 2.5 කියන එක හදන්නේ මෙන්න මෙහෙමයි. අපි දශම චිතෙන් එහා පැත්තට පොඩි ඉරක් ගහලා වෙන්නේ 2.5 කියන එක ලියාගෙන මේක දීමය එකක් දශමක කරන නිසා දෙකේ පාදය නිසා අපි දෙකෙන් ගුණ කරනවා. මේක දෙකෙන් ගුණ කරාම 50යි. ඔන්න ඔය විදියට ඊට පස්සේ 50 කියන එක ආයෙ දෙකෙන් ගුණ කරනවා. එතකොට 100යි. ඔන්න ඔය විදියට අපිට මෙතන 1 කියන කතාව ගන්න පුළුවන්. මේක ගන්නේ කොහමද? මේක ගන්නේ මේ අපිට දැන් මේ පැත්තේ තියෙන්නේ 3යිනේ. සෝරි 2යිනේ තියෙන්නේ මෙතන දශම ස්ථාන. ඒ නිසා මේ දශම ස්ථාන දෙකක් මේ පැත්තේ තියාගෙන මේ ගුණ කරනවා. මේ පැත්තේ නිතරම ලියවෙන්න පුළුවන් දශම ස්ථාන දෙකයි. දෙකකට වඩා ලියවෙන්න බෑ. වැඩි වෙන එක මේ පැත්තට දාන්න ඕනේ. මුකුත් වැඩි උනේ නැත්නම් අපි ඒකට අමතරව බිඳුවක් දා ගන්න ඕනේ. එහෙම මම මෙතන උඩට බිඳුව දැම්මේ. මෙතන යට එකක් දැම්මේ. ඊට පස්සේ 50 කියන එක දෙකෙන් ගුණ වුණාම 100 නිසා 100න් මට බිඳු දෙක විතරයි දකුණු පැත්තේ ලියන්න පුළුවන්. මට ඔක්කොම ලියන්න බෑ. තුනම ලියන්න බෑ දකුණු පැත්තේ මේ ඉර කියන්නේ දශම ස්ථානයේ වෙන් වෙන තැන. එතකොට මට ලියන්න පුළුවන් 14 මේ 25 මේක වෙනකොට ලියන්න පුළුවන් 0.1යි කියලා. 0.1 දෙකේ පාද. එතකොට උත්තරේ විදියට මෙන්න මේක තමයි එන්නේ. ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? තව එන් ගානක් කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අෂ්ටමය 1.2.8 තුල්‍ය වන නිවැරදි දශම සංඛ්‍යාව කොහොමද? ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ 1.2 බිඳුව කියන එක තුල්‍ය හරිද 1.2 බිඳුව කියන එක මේ 10 පාද සංඛ්‍යාවයි 10 පාද සංඛ්‍යාවයි මේ පේපර් එක කොට හදලා එහෙම ඉන්දියානු වටිනවා කියන්නේ මම හදන එක බලන් ඉන්න නෙවෙයි ඊළඟ එක අපි කරද්දී දැන් 23නේ 24 මේ ස්ට්‍රක්චර් එකනේ කරන්නේ මට හෙටනම් කරන්න බැරි වෙයි මම දවසක් කියන්නම් සමහර විට අද රැයට පුළුවන් වෙයි මම අද රැයට කරපු නොකිය වෙලාවක මේක මේ රාත්‍රී කොට පේපර් එක කරලා බලන්න ඇත්තටම ඩීසි පේපර් එක නොකර ඇවිල්ලා නිකන් මේක බලන් ඉන්න එපා එවන කරලා නැත්නම් මම කරන්න ගන්න අතරේ හරි ඉස්සරහට කරගෙන යන්න මට වඩා එකක් ඉස්සරහින් ගියත් ඇතිනේ මොකද මම එකක් කරන්න ගොඩක් වෙලා යනවා ඕගොල්ලෝ විනාඩි 2ක් වගේ කරන් එකක් කරන් එතකොට අවුලක් වෙන්නේ නැහැ පොඩ්ඩක් කලින් කරලාගෙන ඉඳියා නම් ඇත්තටම මරුව හරි 128 පාදයේ කියන කොන අපිට දීලා තියෙන්නේ
128 පාදය. හරිද? මේ 128 පාදය අපි දැන් හරවන්න ඕන දශමික වලට. මේ වේගයක් හරවනකොට දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ ස්ථානීය අගයන්. මෙන්න මෙතන ස්ථානීය අගය අපි දන්නවා 8.0. මෙතන ස්ථානීය අගය අපි දන්නවා 8.1. මෙතන ස්ථානීය අගය අපි දන්නවා 8.2. 8.0 කියලා කියන්නේ අපි දන්න ඕනම එකක බිඳුව වෙනි බලය 1යි. ඊට පස්සේ 8.1 කියලා කියන්නේ 8යි. 8.2 කියලා කියන්නේ 64යි. එතකොට මෙතන අපි දැක්කොත් 1 වයින් නැහැ. ඒ නිසා 1 වයින් බිඳුවයි. ඊට පස්සේ 8 වයින් තියෙනවා කීයක්ද? 2ක්. හරිද? ඊට පස්සේ 64 ඒ වගේම තියෙනවා කීයක්ද? 1ක්. අපිට මේ විදිහට මෙතන බිඳුව, මෙතන 8 වරක් 2 16යි, මෙතන 64යි. ඊට පස්සේ අපිට මේ 64යි 16 එකතු කරලා අවසාන උත්තරය 80යි කියලා ගන්න පුළුවන්. එතකොට පිළිතුර වෙන්න ඕන 80 කියන එක. එතකොට මේ උත්තරේ 3 වෙන්නේ. මේ විදිහට යන්න පුළුවන්. හරිද කියපු එක තේරුණාද? මේ ගණන් වල මොන රවුලක් තියෙනවා අහන්න ඕනේ. කවුරුත් මේ පන්නන්නේ නැහැ. මම කරගෙන යනවා. ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ. හරි අපි යමු ඊළඟට. ඊළඟට දීලා තියෙන මෙන්න මේ පහත කවරක් නිවැරදි වේද කියලා අහනවා අපෙන්. නිවැරදි මොකක්ද කියලා යහන්නේ. අපි බලමු එකින් එක අරන්. මුලින්ම මේ පළවෙනි එක කළ වෙන්නන්න. හරි. මුලින්ම පළවෙනි එක කියන්නේ මොකද්ද? පළවෙනි එක කියන්නේ දීලා තියෙනවා මෙන්න මෙහෙම මේ අරගෙන දීලා තියෙනවා මෙන්න මෙහෙම හරි. E B 7 කියන එක අරන් දෙනවා 16 පාදයෙන්. මෙන්න මේ 16 පාදයේ තියෙන දීමේ තමයි කරලා තියෙන්නේ. අපි බලමු මේක ඇත්තටම කොහොමද දීමේ කරන්නේ කියලා. අපි මේක දීමේ කරන්න කලින් අපි බලා ගමු E කියන්නේ මොකද්ද? අපි E කියන්නේ A B C D E කියලා ගන්නම E කියන්නේ 14. හරිද? ඊට පස්සේ B කියන්නේ AB. A කියන්නේ 10යි B කියන්නේ 11යි. 8 කියන එකෙන් 7ම තමයි. මෙන්න මේකේ අග 16 පාදයට දීමේ වලට හැරෙමු අපි කරන්න ඕන ඔන්න ඔය විදිහට මුලින් මේ අගයන් ටික අරගෙන ඊට පස්සේ අපි කරන්න ඕන මේ ගණිපු අගයන් බිටු 4කින් ලියන්න ඕන. 14 කියන එක බිටු 4කින් ලියුවම 8යි 4යි 12යි 2යි 14යි ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. 11 කියන එක 8යි 4යි 2යි 1යි ඔය විදිහට ලියන්න පුළුවන්. 7 කියන එක අපි ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. එතකොට අවසානයේට මේ සියල්ල එකට එකතු කරලා ලිව්වා නම් හරි. එතකොට තියෙන්න ඕන මොකද්ද? 1යි 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 බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි සහ බිඳුවයි 1යි 1යි 1යි. ඉතින් මෙතන මේ තියෙන එක ඒක නේද? එතකොට ඒක හරි. ඒ කියන්නේ පළවෙනි උත්තරේ හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? 84 කියන එක තියෙනවා. හරිද? 84 කියන එක තියෙනවා 10 පාදයෙන්. ඒක 84 දීමේ කරන්න ඕනේ. ඒ 84 දීමේ කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් මේ ක්‍රමය මොකද්ද? දැන් 84 එකක් දීමේ කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ 84 මෙහෙම අරගෙන මේක දෙකෙන් බෙදලා an 20 sorry 42යි. ඒක ආයි දෙකෙන් බෙදලා කොහොම කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් දිග වැඩි වෙන දෙයක් නේ 84 කියන ලොකු සංඛ්‍යාවක්. අපි ඊට වඩා කෙටි ක්‍රමයක් වෙන කෙටි ක්‍රමය මොකද්ද? අපි දන්නවා දෙකේ පාද සංඛ්‍යාවල තියෙන ස්ථානීය අගයන් ටික. දකුණු පැත්තේ කොනේම තියෙන 1. ඊළඟට තියෙන්නේ 2. ඊළඟට තියෙන්නේ 4. ඊළඟට තියෙන්නේ 8. ඊළඟට තියෙන්නේ 16. ඊළඟට තියෙන්නේ 32. ඊළඟට තියෙන්නේ 64. ඊළඟට තියෙන්නේ 128. ඔය විදිහට ස්ථානීය අගයන් ටික තියෙන්නේ. අපිට පුළුවන් මේ ස්ථානීය අගයන් ටික දැනගෙන ඉඳියට පස්සේ මේ ස්ථානීය අගයන් ටිකට එක බිංදු දාගෙන හිතින් වැඩේ කරන් යන්න. මේ එකක් ගන්න දැන් මට ගන්න ඕන 84නේ. 84නේ ඕන. 84ට ළඟම දෙකේ බලය මොකක්ද? 128 කියන එක නැහැනේ. මට කියන්න 64. ඒක 64 කියන එක 64ක් අඩු කරලා පස්සේ 84 තව 20ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ 20ට ආසන්නම දෙකේ බලය මොකද්ද? 16. ඊට පස්සේ ඉතුරු වෙනවා 20න් 16ක් අඩු කරාම 4ක්. ඒ 4ට ආසන්න දෙකේ බලය 4යි. ඒතකොට ඔන්න ඔය විදිහට ඉතිරි ටිකට මට බිංදු දාලා මට ගන්න පුළුවන් අගය. ඒතර අගය වෙන්නේ මොකද්ද? 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි බිංදුව. මෙන්න මේක තමයි අගය වෙන්නේ කීයද? 84 කියන එක. 84 කියන එක. ඔක. ඒතර ඒ උත්තරේද බලන්න මෙතන තියෙන හරිනේ 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුව දෙක. අන්න එතකොට මොකද්ද? 84 කියන එකට දීපු අගයත් හරි. ඒතර මේකත් හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ දීලා තියෙන තුන්වෙනි උත්තරේ. මෙන්න මේක. හරි. අපි බලමු ඒක හරිද කියලා. එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ අටේ පාදයේ සංඛ්‍යාව දීමේ කරලා. හරිද? අටේ පාදයේ සංඛ්‍යාවක් අපි දීමේ කරන්න භාවිතා කරන්නේ අන්න අර කලින් 16 පාදයේ සංඛ්‍යාව දීමේ කරපු ක්‍රමයේම තමයි. මොකද කරන්නේ? මේකේ 7 කියන එකයි, ඔය විදිහට 5 කියන එකයි, 3 කියන එකයි වෙන වෙනම ලියා ගන්න. හරිද? 7 කියන එකයි, 5 කියන එකයි, 3 කියන එකයි වෙනම ලියා ගන්න. හරිද? වෙනම ලියාගෙන ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේකේ කලින් අපි 16 පාදය නිසා මොකද්ද කරේ? 2 4 තමයි 16 යන්නේ. ඒ නිසා පිටු 4කින් ලිව්වා. දැන් 8 පාදය කියලා කියන්නේ 2 3.
ඒ නිසා බිඳු 3කින් ලියුවා නම් ඇති මම. කියනවා මේ 7 කියන එක බිඳු 3කින් ලියන්න ඕනේ. 5 කියන එක බිඳු 3කින් ලියන්න ඕනේ. 3 කියන එක බිඳු 3කින් ලියන්න ඕනේ. ඊට පස්සේ මේ තුනම එකතු කරලා ලියන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට මට ගන්න පුළුවන් උත්තරේ. කියන එක හරියට 1.2යි. අන්න වැරදිනේ. ඒ තියෙන එක වැරදිනේ. 1.2යි මේ ටිකේ 1.2ක් තියෙනවනේ මෙන්න මෙතන. එහෙමයක් නෑ මේ ඒකේව තුනක් තියෙන්නේ. එතකොට මොකද්ද? මේක වැරදි. තුන්වෙනි උත්තරේ වැරදි. ඒතර අපේ උත්තර විදියට දකින්න වෙන්නේ 1යි 2යි විතරයි. හරි මේක වැරදි. හරි. අන්න ඒතර අපිට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? අපිට උත්තරේ ගන්න පුළුවන් 1 හා 2 පමණයි. එහෙනම් මේක තමයි උත්තරේ. හරි. 1 හා 2 පමණ කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊට පස්සේ ඊළඟට යමු. ඊළඟ එකේදී කියන්නේ පහත් දැක් වගුවේ පහත් දැක්වෙන තුන්වෙනි පිළිවෙල වචනේ ඇස්කිකේතය අනුව ඒවායේ ද්විම නිරූපණයක් දී ඇත. නෝ කියන එක තමයි අපෙන් අහන්නේ. මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. හරිද? මේක තමයි අහන්නේ. නොහි ද්විම නිරූපණය අපෙන් අහන්නේ. හරි. නොහි ද්විම නිරූපණය ගන්න නම් අපි දන්නවා මේ ඇස්කි වලින් තියෙන්නේ මොනවද මේ? අපි දන්නවා මේ මෙතන මේ කොටස් හතරකින් තියෙන්නේ මේක කොටසක් මේ අනිත් කොටස මේ අනිත් කොටස මේ අනිත් කොටස මේ අකුරු හතරක් වань ලක්ෂණ හතරක් තමයි තියෙන්නේ. එතකොට අපිට තේරෙන්න ඕන මෙන්න මේක ගත්තට පස්සේ මෙතන මේ n o කියන එක තමයිනේ මේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ කොටස නම් මොකද්ද? මේ කොටස ඇවිල්ලා n කොට simple n. මෙන්න මේ දෙවෙනි කොටස මොකද්ද? simple o. ඊට පස්සේ මෙන්න මේ කොටස වෙන්න ඕන මොකක්ද? මේ කොටස වෙන්නේ මේ කැපිටල් M තමයි තියෙන්නේ. එතන මේ කොටස මොකද්ද? මේක තමයි මේ හර්ෂාදී ලකුණ. එතකොට කියන්නේ අපිට ඕන මොකද්ද? කැපිටල් N. මෙන්න මේක ඕන. සිම්පල් මෙන්න මේකත් ඕන. ඊට පස්සේ හර්ෂාදී ලකුණ මේකත් ඕන. ওই පිළිවෙල තියෙන්න ඕන. මුලින්ම තියෙන්න ඕන මෙන්න මේ කැපිටල් N අකුරට අදාළ එක. මෙන්න මේකට අදාළ එක. කියනවා 2.2 1 1 1 බිංදුව. ඊළඟට තියෙනවා සිම්පල් අකුරට අදාළ එක. ඒ කියන්නේ මෙන්න මේක. ඒ මොකද්ද 1 1 බිංදුවයි 1 1 1 1 ඊට පස්සේ තියෙනවා මේ හර්ෂාදී ලකුණට දාලා එක 0යි 1යි 0යි 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 1 ඔන්න ඕක. එතකොට ඉතින් මේක ලස්සනට මේ උත්තරේ අපිට පේන දැක්ක ගාම කීයද 1යි 0යි 0 පටන් ගන්නවා උත්තරේ 3 මේ විදිහට පේන දැක්ක ගාම ලස්සනට පේනවනේ ඉතින් මේ ටික පිළිවෙලට ආවද ඒක නැති දෙයක් නෑ ඒක මාර ලේසි මේ වගේ වරද්ද ගන්න තමයි අමාරු මන්නම් කියන්නේ හරි ඊට පස්සේ බලමු මෙන්න දීමේ සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. දීමේ සංඛ්‍යා දෙකක් දීලා එකතු කරන්නේ කියලා. ඔය වගේ දීමේ සංඛ්‍යා දෙක එකතු කරන් දුන්නා මුලින්ම අපි අතන දීමේ සංඛ්‍යා දෙක ලියා ගන්න ඕනේ කියලා. 1යි 1යි බිංදුවයි බිංදුවයි 1 එක සංඛ්‍යාවක්. අනිත් සංඛ්‍යාව මොකද්ද? 1යි බිංදු 3යි 1නේ. 1යි බිංදු 3යි 1. ඔකනේ සංඛ්‍යා දෙක. මේ දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම. හරිද? මේ වගේ සංඛ්‍යාවක් මේ එකතු කරන්න ගත්තම මෙන්න මෙහෙමයි මේ එකතු කරන වැඩේ කරන්න ඕනේ. මේ ක්‍රමය මතක තියාගන්න ඉන්න. හරිද? අපි මුලින්ම මේක දැන් හිතන්න ඕනේ මේ සංඛ්‍යා දෙකෙන් දෙක. ඒක ඉතින් දන්නවනේ. මුලින්ම මේ දෙක, ඊට පස්සේ මේ දෙක, ඊට පස්සේ මේ දෙක, ඊට පස්සේ මේ දෙක, ඊට පස්සේ මේ දෙක. හරිද? අපි බලමු. මුලින්ම යමු. හරි. සංඛ්‍යාවත් එක්කම පොඩ්ඩක්. හරිද? හරි. එතකොට ඔන්න ඔහමයි යන්න ඕනේ. හරිද? ඒ විදිහට අපි එකින් එක යන්න ඕනේ. මුලින්ම අපි බලමු මේ දෙක. මේක බලමු. 1යි 1යි. ඔන්න ඔය වගේ අවස්ථාවක මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. හරිද? මේ දෙක එකතු කරාට පස්සේ ලැබෙන අගය මොකද්ද? 1යි 1 එකතු කරාම 2යි. හරිද? මේ ආපු එකට තියෙන දෙකේ ඒවා ගණන බලන්න ඕන. මොකද දීමේ සංඛ්‍යා දෙකක් නේ. ඒ නිසා දෙකේ ඒවා ගණන බලන්න ඕන. මේ දෙක එකතු කරාම මේක සහ මේක එකතු කරාම ආවේ 2යි. හරි? දෙකට තියෙන දෙකේ ඒවා ගණන බලන්න ඕන. දෙකට දෙකේව තියෙනවා එකක්. මම ඒක ලියන්න ඕනේ අනිත් පැත්ත එකේ උඩින්. ඔන්න ඕක තමයි අපි අර කැරි ඉන් බිටුව කියලා ගනින්නේ. තේරුණාද කියන්නේ කැරි ඉන් බිටුව කියලා ගනින්නේ අන්න ඒක. හරිනේ? ඊට පස්සේ ඉතිරිය දෙකට දෙකේ වා එකයි ඉතිරි බිඳුවක් අන්න ඉතිරි බිඳුව මෙතනින් ලියන්න ඕන. අන්න එහෙමයි අපි මේක ගන්න 1යි 1යි බිඳුවයි කියලා එකපාරටම අපි කියන්නේ අන්න එහෙම. මෙතන බිඳුව ආවේ එහෙමයි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ අපි කරන්න ඕනේ ඊළඟ බිටු 3මයි සෝරි ඊළඟ බිටු 3මයි බලන්න ඕන. හරිද? ඊළඟ බිටු 3ම දැන් මේ අරගෙන අපගත් එක මේ 3මයි දැන් කීයද එතකොට 1යි බිඳුවයි බිඳුවයි එකතු කරාට පස්සේ 1යි. හරි එකතු කරලා පස්සේ 1යි. හරිද? 1යිනේ ආවේ. 1යි. එකට දෙක ඒවා නෑ. බිඳුවක් දැම්මා. ඉතිරි එකක්. අන්න එහෙමයි වැඩේ වෙන්න ඕන. හරිද? ඊට පස්සේ මේ තුනම එකතු කරා. තුනම එකතු කරාම බිඳුවයි. බිඳුවට දෙක ඒවා නෑ. ඉතිරි බිඳුවක්. ඊට පස්සේ ආපහු මේ තුන බලන්න ඕන. ඒ තුන බැලුවට පස්සේ එතන 1යි. එකට දෙක ඒවා නෑ. ඉතිරි එකක්. මේ විදිහට ගත්තා. ඊට පස්සේ මේ තුන බැලුවා.
මේ තුන බැලුවට පස්සේ අපිට තේරෙනවා 2යි. හරිද? 2ට 2 ඒවා 1යි. ඉතිරි බිඳුවක්. ඊට පස්සේ මේ අවසාන එක මෙතනින් මට ලියන්න පුළුවන්. ඒතර උත්තරේ විදියට තියෙන්න ඕන මොකද්ද? මෙන්න මේක. 1යි 1යි 1.1.1.1 කොහොමද එහෙම උත්තරයක් තියෙන්නේ? 1.1 මෙතන තියෙනවා. මෙන්න මේක උත්තරේ. ලස්සනට තේරෙන උත්තරේ. හරිද? ඒකතු කිරීම ওই විදිහට තමයි යන්න ඕන. ඇත්තටම පොඩි දෙයක්. හරිද? ඒක මතක තියාගන්න ඉන්න මොකද හේතුව ඔයගොල්ලෝ දීමේක කටපාඩම් කරන් ඉන්නව කොහොමද? දීමේක කටපාඩම් කරගෙන ඉන්න 1 ආවොත් 1.0යි 1.0යි ආවොත් 0 ඔහොමමනේ. ඕක හැබැයි 8 පාදයට 16 පාදයට කරන්න ගියාම වැඩි අමාරුයි. ඒ නිසා ඒක කටපාඩම් කරන් ඉඳලා කරනකොට මේ ක්‍රමය තමයි හරියන්නේ. මොකද මේ ක්‍රමය ඕන මේ C out සහ C in කතාව අපිට ඕන මොකටද? half වැඩ full වැඩ වලට. ඒ නිසා මේක කටපාඩම් කරපු කාට half වැඩ full වැඩ ඉතින් කටපාඩම් කරන් ඉන්න වෙනවා. ඒකට ඉතින් ඒක එන අමාරු වැඩක්. එතන මෙන්න මේක තමයි අපි ඔය දකින්නේ මොකද C out එක කියලා. sorry C out එක නෙමෙයි ඒක සම් එක හරි. සමා වෙන එක තමයි සම් එක විදියට දකින්නේ අපි අර එකේදී මේක අපි දකින්නේ C in එක කියලා. හරි. C in කියන්නේ C out එකම තමයි. ඒක මෙතනින් තමයි එළියට අරගන්නේ. මෙතනින් එළියට ගනිප එක තමයි මේ මෙතනින් මෙහෙම උඩට ගිහිල්ලා මෙතෙන්ට දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ එතනින් යටට ආපු එක තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි මෙහෙම අරන් ගිහින් මෙතෙන්ට දැම්මේ. අර කෙලිමම එකපාර උඩටම දැම්මා. හරිද? C in කරා එකපාරම C out කියන එක මම දැම්මේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙම ඕනම නැහැ. ඒක C in C out එක සමානයි. දෙකෙන් එකක්. හරිද? කියන්නේ සීන් එක මේ මෙන්න මේ දෙක හදනකොට අවුට් වෙන එක තමයි ඊළඟකට එකතු වෙන්නේ සීන් එක විදියට. හරිද? ඒක කියන්නේ එකම නෙමෙයි අර එක. ඒ වගේ. හරි. හරි. ඊට පස්සේ අපි යමු දී ඇති පරිපතේ ප්‍රතිදානය. අතර මේක නම් ලේසියිනේ. මේක නම් අතර මේ කරන්න ඕනත් නැහැ. දී ඇති පරිපතය ප්‍රතිදානයේ F අපෙන් අහලා තියෙනවා. හරිද? ප්‍රතිදානය බලමු මොකක්ද කියලා. මේ මේක ගණිත දැන් එකපාරට ගන්න බෑනේ කොන. අපි මේක පිළිවෙලට යන්න ඕනේ. මෙතනින් මෙහෙම එන්නේ x. එතන මෙතෙන්ට එන්නේත් x. මෙතනින් y ගියාට පස්සේ එහා පැත්තට එද්දි not එකකින් y බා විදිහට තමයි එළියට එන්නේ. එතකොට මෙතනින් x සහ y බා කියන එක තමයි ගන්න. හරිද? x සහ y බා ගන්න. එතකොට x කියන එකයි y බා කියන එකයි මොහොකින්ද ගිහින් තියෙන්නේ. මේ තියෙන්නේ NAND ගේට් එකක්. තිතක් තියෙනවනේ මෙතන නිසා NAND. එතකොට NAND එකේ ඉන්නවනේ මොකද මැදට තිතක් ඇවිල්ලා උඩට සම්පූර්ණ බා එකක් එනවා. ඊට පස්සේ මෙතනින් z එනවා. මෙතනින් එනවා xy භාගේ බා z එනවා. එවිල්ලා මොකකින්ද සම්බන්ධ වෙන්නේ? මේ ගේට් එක මොකද්ද? මේක ඕ එක. ඒක මැදට දාන ලකුණ ඉන්නවා. එතකොට මේක අවසාන පිළිතුර ලස්සන්ට පහ කියලා ගන්න පුළුවන්. ආයිතින් මේ බලන්න දෙයක්වත් නැහැ ඒ කියන්නේ. පහ කියලා ගන්න පුළුවන් ලස්සන්ට. ඒක මාර ලේසි. ඇති දෙයක් නැහැ ඒකේ. හරි ඊට පස්සේ 13. ද්විත්ව ප්‍රතිලෝම සහ ඩීමෝගන් න්‍යායන් දාන්න කියන මෙන්න මේකට. හරිද? ඔන්න ඕකට ද්විත්ව ප්‍රතිලෝම දාන්නලු ඊට පස්සේ ඩීමෝගන් දාන්නලු. ඒක පිළිවෙලක් කියලා තියෙනවා. ඒ කියපු පිළිවෙලට දාන්න ඕන. හරිද? මේ කියන්නේ මොකද්ද? මේක කියන්නේ මුලින්ම x බාදන y z කියලා එකක් තියෙනවා. ඕකට මුලින්ම ද්විත්ව ප්‍රතිලෝම දාන්නලු. හරිද? ද්විත්ව ප්‍රතිලෝම දානවා කියන්නේ මොකද්ද? බාර් එකක් දාලා ආයි බාර් එකක් දානවා. ඕකනේ ද්විත්ව ප්‍රතිලෝම දානවා කියන්නේ. හරිද? මේ කියන්නේ මොකද්ද? බාර් එකක් දාලා තවත් බාර් එකක් දානවා. ඕක තමයි කියන්නේ. ද්විත්ව ප්‍රතිලෝම දාන්නලු. ඔන්න මම දැම්මා. හරිනේ? ඕක තමයි කියන්නේ මුලින්ම. මේ කියන්නේ මෙතන ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය දාන්නලු මේකට. ඊට පස්සේ ඩීමෝගන් දාන්නලු. හරිද? ඔය තියෙන එකට. ඒ නිසා මුලින්ම කියන්නේ ද්විත්ව ප්‍රතිලෝම දාන්න. ඒ නිසා මුලින්ම ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය දැම්මයි. දැම්මට පස්සේ ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඊට පස්සේ ඩීමෝගන් දාන්න. ඊට පස්සේ ඩීමෝගන් දාන්න ඕන. ඉතින් මම මේකට දැන් ඩීමෝගන් දානකොට මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ තියෙන බා එක තියෙනවනේ මෙන්න මේ බා එක. මෙන්න මේ බා එකම දෙකට කඩලා දාන්න ඕන. ඕක තමයි කරන්න ඕනනේ. ওই බා එකම දෙකට කඩලා දාන්න ඕන දිග බා එක. එහෙමනේ ඩීමෝගන් දාන්නේ. එතකොට මට පුළුවන් තියෙන පද දෙක ඉස්සෙල්ලා ලියා ගන්න. x බා කියන පදය හරිද? තියෙන පද දෙක ඉස්සෙල්ලා ලියා ගන්න ඕන. තියෙන පද දෙක මොකද්ද? x බා පදය සහ අනිත් පදය මොකද්ද? x බා පදය සහ අනිත් පදය මොකද්ද? y z කියන පදය. ඔය පද දෙකට මම මොකද්ද කරන්න ඕන? අර මෙන්න මේ බා එක පොඩි බා දෙයක් විදිහට කඩලා දාන්න. ඊට පස්සේ මේ පෙර උඩ තියෙන බා එක කොහොමද තියෙන්න ඕනේ? ඒක කොහොමද ලියන්නේ? තේරුණාද කරපු වැඩි? හ්ම්? ඒක තේරුණාද? කතා කරන්නකො ඉතින්. ඒක ටිකක් අමාරුයි ඒකයි. කතා කරන්නේ නැහැ නේ මම යනවා වැඩි. හරිද? ඊට පස්සේ බැලුවම තේරෙනවා මෙන්න මෙතන ඩබල් බා තියෙනවා. ඒ නිසා මට පුළුවන් ඒ ඩබල් බා එක අයින් කරන්න. එතකොට මොකද්ද? x විතරක් එතන ඉතුරු වෙනවා. හරිද? ඩබල් බා අයින් කරාට පස්සේ එතන x විතරක් ඉතුරු වෙනවා. x විතරක් ඉතුරු වුණා. අතන සෝරි මෙතන මැදට තිත එන්න ඕන. හරිද? මේ ඩීමෝගන් දාදි මෙතන මේ තියෙන
ධන ලකුණ මෙතන තියෙන ධන ලකුණ මෙතනට යද්දි තිතක් වෙනවා. හරිද? ඒක තියෙනවා. හරිනේ. ඒ විදිහට එහෙම දාගන්නවා. ඊට පස්සේ x තිත y z ගේ බා තියෙනවා. උඩ තියෙන සම්පූර්ණ බා තියෙනවා. ඒතර අවසාන පිළිතුර වෙන්න ඕන ඕක. x තිත y z ගේ බා හරිද? මෙතන y z ගේ බා සම්පූර්ණ බා. නෝමයි කියන්නේ x තිත y z බා සම්පූර්ණ බා. ඒක උත්තරේ විදිහට අපිට දකින්න පුළුවන් මෙන්න මේක. මෙතන තියෙන උත්තරය. හරි. ඊට පස්සේ අපි යමු මේක. දී ඇති කාණෝ සිතියම හරහා ලබාගත හැකි සරලතම මූලයන් ප්‍රකාශනය කුමක්ද කියලා අහලා තියෙනවා. අපෙන් අහලා තියෙන බූලියන් ප්‍රකාශනය. හරි සාමාන්‍ය බූලියන් ප්‍රකාශනයක් අහලා තිනවා. අපි මේක ගෲප් කරමු. අපිට මේක ගෲප් කරන්න පුළුවන් කොහමද? මෙන්න මෙතන තියෙනවා ලස්සනට දැබැලු බැමර දිලිසි හතරක් පේන්න තියෙනවා. මේ හතර ගෲප් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ හතරට පොදු එක වෙන්නේ මොකද්ද? බැලුමට තේරෙනවා අපිට පැත්තෙන් බැලුවම මේ පැත්තෙන් බැලුවම මේකට අදාළව ඒ Z ගියාගේ බිඳුව මේකට අදාළ Z ගියාගේ එකයි. ඒ කියන්නේ Z ගියාගේ පොදු නැහැ. Z ගියාගේ පොදු නැති නිසා අපිට ඒක ගන්න බෑ ගෲප් එකක් විදියට. පොදු පදයක් විදියට Z කියන එක. හැබැයි බැලුවම තේරෙනවා උඩින් මේ එකට අදාළව y ගියාගේ මේ එකට අදාළ y ගියාගේ එකයි. මේ එකට අදාළවත් y ගියාගේ එකයි. මේ එකට අදාළවත් y ගියාගේ එකයි. මේ එකට අදාළවත් y ගියාගේ එකයි. එතකොට y එකයි කියන්නේ y කියන එක පොදුයි මේ හතරටම. ඒක තේරෙන්න ඕන. ඊට පස්සේ අනිත් එක තව එකක් ඉතුරුයිනේ. ඒ ඉතිරි වෙච්ච එක අපිට යා ළඟ ඉන්න කෙනත් එක මෙන්න මේ විදිහට ගෲප් කරන්න වෙනවා. ඒකට පොදු එක අපි බලමු. මේ එකට පැත්තෙන් z පොදුයි. මේ එකටත් පැත්තෙන් z පොදුයි. ඒ කියන්නේ z ගේ බිඳුව කියන එක මේ දෙකටම පොදුයි. z ගේ බිඳුව කියන්නේ z බා. SOP නේ ගන්න. ඊට පස්සේ මේ එකට උඩින් බැලුවම තියෙනවා මොකද x ගේ 1 මේ එකටත් උඩින් බැලුවම තියෙනවා x ගේ 1. එතකොට මොකද දෙකටම x ගේ 1 ඒ කියන්නේ x කියන එක පොදුයි. එතකොට මේක අපිට අවසාන උත්තරේ විදිහට දකින්න පුළුවන්. මොකද y ධන x z බා. එතකොට මේ එක පදයක් මේ අනිත් පදේ පද දෙකම එකතු වෙන්න ධන ලකුණු. අපි දන්නවා පද දෙකම SOP වල ඕගෙට්ටෙන් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට y ධන x z බා අවසාන පිළිතුරකට 5 කියන එක අපිට ගන්න පුළුවන් ලස්සනට. හරිනේ. හරි. ඊට පස්සේ දීලා තියෙන PCB ගැන. හරිද? ඔන්න PCB ගැන සිද්ධියක් තියෙනවා. කතා කරලා බලමු අපි. හරි. බලමු PCB ගැන මොකක්ද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. PCB ඒ ක්‍රියායනයක තොරතුරු කළමනාකරණය කිරීම සඳහා මෙහියුම් පද්ධතිය භාවිතා කරනු ලබන දත්ත ව්‍යුහයක කියලා තියෙනවා. එය ක්‍රමලේඛයක් සම්පාදනයේදී සෑදිය කියලා තියෙනවා. PCB දෙකක PCB දෙක ප්‍රෝග්‍රෑම් කවුන්ටර් ගන්න එක සමාන විය හැකියි කියලා කියනවා. හරි. අපි බලමු මෙන්න මේක. මේක කියන පළවෙනි කරුණ බලමු. මෙන්න මේක ටිකක් අමාරුයි ඈ. හොඳට අහන් ඉන්න. මම කියන එක අහගෙන ඉන්න කියනවා කට්ටිය. හරි. වෙනම් කවන්න. මේක අමාරුයි හොඳේ. මේක පට්ට අමාරුයි. මේ MCQ මාරම අමාරු MCQ එකක් එතන හොඳට අහන්න. මේකේ තියෙන තේරෙන්නේ නැති දෙයක්. එකපාර ඒ කිව්වම 50ම කරනවා බලමු වෙලාවත් එක්ක මට 6ට පන්ති බා. මම හිතුවෙත් කරගන්න පුළුවන් මේක මාර ඉක්මනට. මට 6ට පන්ති මට 5 මාට නවත්තන්න වෙන නිසා තව පැයක් තියෙන බලමු. මට ඒ ළමයට කතා කරලා අහලා රෑ වුණත් පුළු බලන්න ඕනේ ඒ ළමයට රෑ වුණත් සෙකන්ඩ් එක කවද්ද කරන්නේ? ඉතුරු ටික මට කරන්න පුළුවන් ඒ පන්ති ඉවරලා 9න් පස්සේ බලන්න ඕනේ ඒ පන්ති. නෑ සෙකන්ඩ් එක සෙකන්ඩ් එක ඉතින් මේ මම හෙට බ්‍රහස්පතින්දා හෙට උඹලා පන්ති ඉවර වෙද්දී රෑ වෙනවා. හෙට බෑ. ඊට පස්සේ සෙනසුරාදා පුළුවන්. නෑ සිකුරාදා පුළුවන්. සිකුරාදා රෑට පුළුවන්. ස්ට්‍රක්චර් එක විතරක් හරි ගන්න සිකුරාදා රෑට. අද රෑට පුළුවන් ආය අර පන්තියෙන් පස්සේ. මේක MCQ ඉතුරු වුණොත් මම අද රෑට කරලා දානවා. ඉතුරු වෙයි බොහෝ විට මේ කරන්න විදියට උඩින් ගිහිල්ලා තේරුම් ගන්න නැහැ. අහගෙන ඉන්න මං කියන එක නේ. ඔව්. මොනවා හරි දේවල් තියෙනවනම් ලියා ගන්න. හරිද? අර කට්ටිය නෑ නේ. රෙකෝඩින් එක බලන්න ඉතින්. උඹලට රෑට බැහැ කිව්ව නිසා මට හිතුණා අද වලට පුළුවන් මටත් මේ මොරෝක පන්තිය මම ෆුල් ඩේ නොකර හැම නැවැත්තුව හෙටටයි අදටයි අනිද්දාටයි තුනටම දැම්ම මොරෝක පන්තිය. රෑට කියන්නේ මේ 8න් පස්සේ වගේ බලුවා. හරි එහෙම වුණොත් රෑ 9න් පස්සේ දැම්මොත් ආයෙත්. හරි. ලියා ගන්න හොඳේ මොනවා හරි ඕන. මේක කියනකොට. හරි මම මේ PDF එක දාන්න. මම මේ ලියන ටිකත් එක්ක group එකට. ඒ වුණාට මේ ඔයගොල්ලෝ තියාගෙන තියාගන්න. ඒතර වටිනවනේ. හරි. මෙහන් ඉන්නකෝ. එතකොට
දැන් මේක කියනවා මේ පළවෙනි කරුණෙන් එය ක්‍රියායනයක තොරතුරු කළමනාකිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය විසින් භාවිතා කරන ලබන ව්‍යුහයකි. හරියටම හරි මෙහෙයුම් පද්ධතිය. ඒ කියන්නේ OS එක තමයි මොකද්ද? PCB එක පවත්වාගෙන යන්නේ. OS එක PCB එක පවත්වන්න යනවා. ඒක අපි දන්න කතාව. OS එක විසින් PCB එක පවත්වන්න යනවා. සෑම ක්‍රියායනයකටම PCB එක බැගින් තියෙනවා. හරිද? PCB එක තියෙන්නේ process එකකට එක බැගින්. process එකක් කියන්නේ ක්‍රියායනයක්. ක්‍රියායනයකට එක බැගින් PCB තියෙනවා. හරිද? එතකොට process එකක් නිර්මාණය වන මොහොතේ තමයි ක්‍රියායනයක් PCB එක නිර්මාණය වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඉන්න. හරිද? තේරෙනවද මං කිව්වේ? process එකකට තමයි PCB එකක් තියෙන්නේ. එතකොට process එකක් නිර්මාණය කරන මොහොතේ හෝ නිර්මාණය වෙන මොහොතේ ක්‍රියායනයක් හරිද? process එකක් කියන්නේ ක්‍රියායනයක්. ක්‍රියායනයක් නිර්මාණය වෙන මොහොතේ තමයි PCB එක නිර්මාණය වෙන්නේ යාට අදාළව. මොකද ඒකට හේතුව PCB එකක් තියෙන්නේ process එකකට. process එකක් නැතුව PCB එකකට විතරක් ඉන්න පුළුවන්ද? එහෙම බෑ. හරිද? ඒක හොඳට මතක තියාගෙන ඉන්න. process එකක් නිර්මාණය වන මොහොතේ තමයි PCB එකක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ කතාව එතන තියෙනවා. එතකොට පළවෙනි එක බලමු. ඒ ක්‍රියා පළවෙනි ඒ කියන එක බලන්න. ඒ ක්‍රියායනයක තොරතුරු කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතිය විසින් භාවිතා කරනු ලබන දත විභාගය ඒක හරි. ඒ කියන එක හරි. ඒ කියන එක හරි වෙන්නේ නේද? ඒ කියපු කරුණු ඔක්කොම හරි. මොකද ඒක කියනවා මේ ඒ ක්‍රියායනයක තොරතුරු කළමනාකරණය. ඔව් ඒකේ තොරතුරු ටික කළමනාකරණය කරන්න තමයි තියෙන්නේ කියනවා. ඒකට අපි කියන ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක කියලා. හරිද PCB එකේ තියෙන ප්‍රධානම දේවල් තමයි හරිද PCB එකේ තියෙන ප්‍රධානම දේවල් තමයි මොකක්ද? ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක. PCB එකේ තියෙන ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක ඊට පස්සේ තියෙනවා මේ ක්‍රියායනයේ තත්ත්වය ස්ටේට් එක. හරිද? ඊට පස්සේ ක්‍රියායන හැඳුනුම් අංකය ID එක. ඔන්න ඒ තුන තියෙනවා ප්‍රධාන වශයෙන්ම PCB එකක් ඇතුලේ. මතක තියාගන්න ඉන්න. හරිද? ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක තියෙනවා ස්ටේට් එක තියෙනවා ID ස්ටේට් ID එක කියලා කිව්වේ ක්‍රියායනයේ අංකය. හරිද? හැම ක්‍රියායනයකටම හැඳුනුම් අංකයක් තියෙනවා. ඒ වගේම ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක කියලා කියන්නේ මොකද්ද? ඊළඟට ධාවනය වෙන්න ඕන ක්‍රියායනයේ ඊළඟට ධාවනය වෙන්න ඕන කොටස අඩංගු වෙලා තියෙන ලිපිනය. හරිද? මේකේ තියෙන ලිපිනයක්. හරිද? මේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන ලිපිනයක්. ඒ මොකක්ද? ඒ තමයි මේ ඊළඟට ධාවනය වෙන්න ඕන ලිපිනය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම පිටුවක් ඇඳලා පෙන්නන්නම් මෙන්න මෙහෙම මේ පිටුවක මොම තියෙනවනේ ලිපින කතා කරානේ පිටුවකම ලිපින තියෙනවා උදාහරණයක් විදිහට 0.0.0.0.0.1 විදිහට ගත්තා කියලා ඔය විදිහට ගත්තට පස්සේ මේ තියෙන්නේ පිටුවක් මේ තනි පිටුවක් හරි මේ පිටුවේ මේ තියෙනවා මොකද්ද පිටුවක් ඔය පිටුවේ තියෙනවා ඔය විදිහට එකින් එක ක්‍රියායන හරිද එතකොට මේ ක්‍රියාවලිය ධාවනය වෙලා තමයි මේක ධාවනය වෙන්නේ. මේ ක්‍රියාවලිය ධාවනය වෙලා තමයි මේක ධාවනය වෙන්නේ. මේ ක්‍රියාවලිය තමයි මේක ධාවනය වෙන්නේ. මේක කෝෂයක්. අපි කතා කරා කෝෂයෙන් කෝෂයේ තියෙන හැටි. මේක කෝෂයක්. කෝෂයක් කියන්නේ එක ක්‍රියාවලියක් ගබඩා වෙලා තියෙන වෙලින් කෝෂයක්. හරිද? ඔය විදිහට තියෙනවා. එතකොට මේ ඔය ටික මතක් කරගන්න. එතකොට ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන මේ ලිපිනේ. මුලින්ම මේක යනවා ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන ඕක. ඊට පස්සේ ඒක ධාවනය වෙලා ඉවරුනනම් ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේක. ඊට පස්සේ ඒක ධාවනය වෙලා ඉවරුනට පස්සේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ මේක. ඒක ධාවනය වෙලා ඉවරුනම ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ මේක. හොඳට මතක තියාගන්න ඉන්න ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ අතත්්‍ය ලිපිනේ නෙවෙයි භෞතික ලිපිනේ. එතන මේ තියෙන්නේ භෞතික ලිපින ටික තමයි ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ. අන්න ඒකත් මතක තියාගන්න. ෆිසිකල් ඇඩ්‍රස් ටික තමයි තියෙන්නේ. ෆිසිකල් ඇඩ්‍රස් ටික තියෙන්නේ. ඒක මතක තියාගන්න. ෆිසිකල් ඇඩ්‍රස් ටික තමයි ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟට ක්‍රියායනයේ ඊළඟට ධාවනය වෙන්න ඕන කොටස තියෙනවනේ සෝරි ඒක වැඩසටහන ඊළඟට ධාවනය වෙන කොටස තියෙනවනේ ඒ කොටස මේ විදිහට එක එක කෝෂයක් ඇතුලේ තියෙන පුළුවන් එක කෝෂයක් ඇතුලේ එක ක්‍රියාවලියක් තියෙන එක නීතියක් නෑ සමහර ක්‍රියාවන් ටිකක් ලොකු නම් ඒක කෝෂ දෙක තුනක වැටලා තියෙන්න පුළුවන් අපි දන්නවනේ කෝෂයක දාලා 1යි බයිට් යම් කිසි ක්‍රියාවලියක් බයිට් 3ක වගේ වුණොත් අන්න ඒක කෝෂ 3ක වැටලා තියෙනවා ඒ විදිහට එතකොට ඒව ෆිසිකල් ඇඩ්‍රස් තමයි අපි ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන එක හොඳට මතක තියාගන්න ඉන්න හරිද ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන ෆිසිකල් ඇඩ්‍රස් ටික PA තියෙන්නේ හරිද ඒ දැන් PA කියන එක දන්නේ නෑනේ හැබැයි අපි දන්නේ virtual address එක කියන අතත්්‍ය ලිපිනේ. ඒතර අතත්්‍ය ලිපිනේට අදාළ physical address එක හොයලා දෙන්නේ අපිට memory management unit එක. note එකේ තියෙන පොඩ්ඩක් මතක් මේවා තමයි අපිට හොයලා දෙන්නේ. දීපු තාර්කික ලිපිනයකට දෙන physical address එක හොයලා දෙන්නේ මෙයා. හරිද? ඒක මතක් කරගන්න. මෙයා තමයි ඒක හොයලා දෙන්නේ. එතකොට ඒ විදිහට
ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ මුලින්ම මේක තිබිලා ඒක ධාවනය වෙලා ඉවරුනට පස්සේ මේක තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ධාවනය වෙලා ඉවරුනම මේක තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙන්න පුළුවන්. ඔය විදිහට යනවා. හරිද? ඒතර PC එකේ තියෙන්නේ මෙන්න මේ අගයන් ටික. ඒ කියන්නේ භෞතික ලිපිනයි තියෙන PC එකේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න ප්‍රෝග්‍රෑම් කවුන්ටර් PC එක කියනවා. හරි. ඊට පස්සේ පළවෙනි කරුණ හරි අපි කතා කරා දැන්. මේ පද්ධතිය විසින් තමයි තියාගෙන ඉන්නේ මොකද්ද මේ උපදේශය තමයි OS එක පවත්වාගෙන යන්නේ. ඒක තොරතුරු කළමනාකරණය කරන් තියෙන. ඒකේ තියෙන ප්‍රධාන දේවල් තුනක් අපි දැන් කතා කරා. ඒකේ තියෙන ප්‍රධානම දේවල් තුනක් තමයි ඔන්න මම මේ පැත්තේ ලියලා තියෙන්නේ මේ ටික. ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක, ඒකේ ක්‍රියායනයේ තත්ත්වය සහ හැඳුනුම් අංකය ID කියලා ලියන්නේ ස්ටේට් කියලා ලියන තත්ත්වය කියන. හරි මේ ස්ටේට් කියන තත්ත්වය. හරි ඊට පස්සේ අපි බලමු දෙවෙනි කරුණ. දෙවෙනි කරුණේ මොකද්ද කියන්නේ? දෙවෙනි කරුණෙන් කියන්නේ එය ක්‍රමලේඛයක් සම්පාදනයේදී සෑදේ. මෙන්න මේ කතාව. සම්පාදනය කියන්නේ මොකක්ද? අපි දන්න සම්පාදනය කියලා කියන්නේ යන්ත්‍ර භාෂාව වල පරිවර්තනය. ප්‍රබව ඛේදයක් එහෙම නැත්නම් කෝඩ් එකක්. අපි ලියන්නේ high level language වලින්. ඒ කියන්නේ Python, PHP ඔය කියන්නේ අපිනේ. C, C++, Python ඔය වගේ මේ ලිව්වට පස්සේ ඒවයි තියෙන ඉතින් ඇත්තටම ගත්තොත් ඉංග්‍රීසි අකුරු තියෙන්නේ. අපි දැකලා තියෙන ඉංග්‍රීසි අකුරු වලින් අපි ලියන්නේ. ඒක පරිගණකයට හැබැයි මේවා තේරෙන්නේ නැහැ. එයාට තේරෙන එක බිඳුවට. එතකොට මේ එක බිඳු බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒක තමයි සම්පාදක කරන්නේ. අපි කතා කරා. සම්පාදක මුළු ප්‍රබවකේතය එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. අපි සම්පාදක ප්‍රබවකේතයක් එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. හරි. ඒක මතක තියාගෙන ඉන්න. සම්පාදකයෙන් මේ ප්‍රබවකේතය එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ දැන් අපි බලමු මේ ටික. මේක දැන් ඊළඟට තියෙන කරුණ බා හරි සෝරි මේ කිව්වේ නෑ සම්පාදක ප්‍රභවගීතය දැන් යන්ත්‍ර වාදනය එකපාර පරිවර්තනය කරන එක තමයි යා කරන්නේ හරි මේකෙදි කියන්නේ PCB එක හැදෙන්නේ ක්‍රමලේඛනයක් සම්පාදනය වන මොහොතේ සම්පාදනය වෙන්නේ මොකද්ද මුලින්ම ක්‍රමලේඛයක් කෝඩ් කරලා ඊට පස්සේ තමයි ඒක යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය වෙන්නේ කම්පයිල් කරන්නේ මම ඊයේ ආඩි උනෝ එක කරද්දි පෙන්නුවා කම්පයිල් එක හැබැයි PCB එක හැදෙන්නේ කම්පයිල් කරපු එකට එයා RAM එකට ගෙනාවට පස්සේ ඒක බෙදෙනවනේ පිටු වලට බෙදිලා ඇවිල්ලා තැම්පත් වුණාට පස්සේ තමයි ඒ කියන්නේ ක්‍රියායන වලට කැඩුනට පස්සේ තමයි ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වුණාට පස්සේ නෙමෙයි ඒ කියන්නේ ක්‍රියායන සෝරි ක්‍රියායන සෝරි PCB එක හැදෙන්නේ හරිද ක්‍රමලේඛයක් PCB එක සෝරි ක්‍රමලේඛයක නෙමෙයි ක්‍රියායනයකට PCB එකක් හැදෙන්නේ මම දැන් කිව්වනේ මේ මෙතන මම කිව්ව කතාව තමයි මොකක්ද තියෙන්නේ ක්‍රියායනයක් හැදෙන්නේ හරිද ක්‍රියායනයකට තමයි ක්‍රමලේඛයක් හැදෙන්නේ මම මෙන්න මෙතන කිව්වේ කතාව මොකද ප්‍රොසෙස් එකකට තමයි PCB එකක් හැදෙන්නේ එහෙම නැතුව වැඩසටහනකට නෙමෙයි ක්‍රමලේඛයකටවත් නෙමෙයි ක්‍රමලේඛයක් කියලා කියන්නේ මොකද ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රමලේඛයක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් අවදාවත් මේ ප්‍රෝග්‍රෑම් එකකට හැදෙන්නේ නැත PCB හරි ඒක මතක තියාගන්න ඉන්න ප්‍රෝග්‍රෑම් එකකට PCB හැදෙන්නේ නැහැ හරිද PCB හැදෙන්නේ කාටද PCB හැදෙන්නේ ප්‍රෝග්‍රෑම් එකකට නෙමෙයි ප්‍රොසෙස් එකකට ඒක හොඳට මතක තියාගන්න ඉන් ප්‍රොසෙස් එකකට විතරයි හැදෙන්නේ හරිනේ ක්‍රියායනයකට එතකොට ක්‍රියායනයකට තමයි හැදෙන්නේ එතකොට මේ ඒ නිසා මෙතන මේ කියන්නේ ක්‍රමලේඛයේ සම්පාදනය වන මොහොතේ ඒක වැරදි ක්‍රමලේඛයේ සම්පාදනය මොහොතේ වෙන්න විදියක් නෑ ඒක මොකද ක්‍රමලේඛයේ සම්පාදනය වන මොහොතේ ඒක වෙන්නේ නැහැ ක්‍රියා PCB එකක් හැදෙන්නේ ඒක ක්‍රියායනයක් වෙන මොහොතේ කියන්නේ ඒක වැඩසටහන ක්‍රියායන වලට බෙදෙන මොහොතේ තමයි ඒක ධාවනයට ගෙනල්ලා ඒ මොහොතේ තමයි PCB නිර්මාණය වෙන්නේ ක්‍රියායනයක විතරයි PCB තියෙන්නේ ක්‍රමලේඛයකට නෙමෙයි සම්පාදනය කරන ක්‍රියායන නෙමෙයි සම්පාදනය කරන්නේ මේ සම්පාදනය කරන ක්‍රියායනනේ සම්පාදනය කරන ක්‍රමලේඛයේ ක්‍රියායන නෙමෙයිනේ සම්පාදනය කරපුවට තමයි ක්‍රියායන කියලා කියන්නේ සම්පාදනය කරලා ධාවනය කරන්න ගෙනියපුවා හරිද අර එතකොට කවදාවත් ඒක වෙන්නේ විදියක් නැහැ මම කියපු කතාව තේරුණාද දෙවෙනි කරුණෙන් කියපු කතාව සම්පාදනය කරන්නේ ක්‍රමලේඛයක් හරිද මේ සම්පාදනය කරපු ක්‍රමලේඛයක් තමයි අපි කියන්නේ මේ අරන් ගිහලා ධාවනය කරන්න යන මොහොතේ තමයි අපි ඒක ක්‍රියායන වලට වෙන් කරන්නේ. එතකොට ක්‍රියායනයක් කියන එකකට තමයි PCB එකක් කියන්නේ. මේක ක්‍රමලේඛයකට නෙවෙයි සම්පාදනය කරන මොහොතේවත් එයාට නැහැ. ඒ නිසා ඒ B කියන කරුණ වැරදි. ඒ හරි B වැරදි. උත්තරේ කොයි පමණයි වෙන්න ඕන නැත්නම් එහා C පමණයි වෙන්න ඕන. B තියෙන්න බෑ උත්තර වල. අපි බලමු. PCB දෙකක ප්‍රෝග්‍රෑම් කවුන්ටර් ගැන සමාන වෙන්නේ හැකියි. මෙන්න මේ කතාව ඇත්තටම වැදගත්. හොඳට පැටලෙන කතාවක්.
මේක පැටලෙනවා අර විදිහට. ඒ කියන්නේ මම දැන් කිව්වා ෆිසිකල් ඇඩ්‍රස් තමයි තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ කියලා. හරි ෆිසිකල් ඇඩ්‍රස් තමයි ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ. හිතන්න මේ මොකක් හරි තියනවා කියන මෙන්න මේ පිටුවක්. පිටුවක් තියෙනවා. මේ පිටුවේ ලිපින ටිකකුත් තියෙනවා. 0.0.0.0 0.0.0.1 0.0.1 සහ 0.0.1 කොහොම තියෙනවා. මම දැන් මේක අපි බැලුවම පේන ඔෆ්සෙට් එක මම හිතනවා ඔෆ්සෙට් එක මම ගන්න 2යි කියලා. ඔෆ්සෙට් එක තමයි මේ ඔෆ්සෙට් එක පාට කරේ. ඔෆ්සෙට් එක කියන මොකක්ද කියලා මම අහන්න එපා. ඊට පස්සේ මේක බැලුවම තේරෙනවා මේ ඉස්සරහා මේකෙන් බිඳුව තියෙන. එහෙනම් මේ බිඳුව කියන රාමුව. මම මේකට P1 කියන පිටුව ගෙනින් දැම්ම මේකට අදාළ තාර්කික ලිපිනය හොයද්දි තාර්කික ලිපිනය එක වෙනවා. මම මේකට ගෙනින් දැම්මොත් P2 එහෙනම් ඒක ඒ විදිහට වෙනස් වෙනවා. මම මේකට P3 කියන පිටුව ගෙනින් දැම්මොත් ඒ තාර්කික ලිපිනයේ පිටු අංකය වෙනස් වෙනවා. හැබැයි කවදාවත් මේ භෞතික ලිපිනය මේකමයි නේද මෙතන. හිතන්න මෙන්න මේ ස්ථානයේ හිතන්නකො. මේකට මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔන්න මේතන හිත. මෙන්න මෙතන හිතන්න. හරිද? මෙතනට මම P ගෙනින් දාලා දෙනවා. P4 කියන එක ගෙනින් දාලා දෙනවා කියලා හිතන්නකො. P4 කියන එක ගත්තට පස්සේ ඒකේ පිටු අංකය 4 වෙන්න ඕන. ඔෆ්සෙට් එක මෙතන මේ තියෙන 0.1යි වෙන්න ඕන. අර ඔෆ්සෙට් එක මෙතන තියෙන 0.1යි වෙන්න ඕන. හරිනේ. මේ කතාව තේරෙනවනේ. මොකද හේතුව මේ තියෙන මේක. පිටු අංකය නිසා මෙතනින් නිරූපණය කරන පිටු අංකය 4 වුණා. ඒතර ඔෆ්සෙට් එක 1.0ම තමයි මේ මෙන්න මෙතන මේ තියෙන 1.0යි කියන්නේ. ඊට පස්සේ හිතන්න දැන් මේකට අදාළ භෞතික යොමුව වෙන්නේ මොකද්ද? මේ මෙතන තියෙන 0.0.1 කියන එකනේ. භෞතික යොමුවට වෙද්දිත් ඔෆ්සෙට් වෙනස් වෙන්නේ නැහැ. ඔෆ්සෙට් මේකමයි. වෙනස් වෙන්නේ මෙන්න මේ අදාළ පිටු අංකයට රාමු අංකය මෙන්න මේක බවට පරිවර්තන වෙනවා. මෙතන තියෙන බිඳුවෙන් රාමු කියන ඒ විදිහට ගත්තා. හිතන්න මේකටම මම ගෙනල්ලා දානවා P5. P5 ගෙනල්ලා දැම්මොත් මෙතන වෙනස් වෙන්නේ මෙන්න මෙතන 1.1 වෙනවා. හැබැයි මෙතන කවදාවත් බිඳුව වෙනස් වෙනවද නැහැ. මේකමයි තියෙන්නේ. ඒ නිසා භෞතික ලිපින හිතන්න P4 වෙනි පිටුව මෙතන තිබ්බා. එයා ගිහිල්ලා මෙතෙන්ටම P5 වැටුණා කියලා හිතන්න එහෙම වෙන්න පුළුවන්. මොකද මතකයේ හැමතිස්සෙම එකම කෙනා දිගටම ඉන්නේ නැහැ. එක කෙනෙක් ගිහිල්ලා ඉඳලා ආයෙ ඇවිල්ලා ආයෙ ඉන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ ඉන්න කට්ටිය වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? මේකේ එකම භෞතික ස්ථානයේ පිටු දෙකක දේවල් තියෙන්න පුළුවන්. හරිද? එතන මොකද එක්කෙනෙක් ඉන්න භෞතික ස්ථානේ මොකද මේ රාමු ලිපින. එහෙම නැත්නම් අපි මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ කෙලිම කිව්වොත් භෞතික ලිපින තියෙනවනේ. භෞතික ලිපිනේම RAM එකේ ස්ථිර වශයෙන්ම ලියවෙන ලිපින. හැබැයි තාර්කික ලිපිනේ හැමනේ වෙනස් වෙනවා පිටුවේ අංකෙත් එක්ක. ඒක බඩ වෙන පිටු අණු ඒක වෙනස් වෙනවා. හැබැයි භෞතික ලිපිනේ හැම වෙනස් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට මේ භෞතික ලිපිනයක් ගත්තට පස්සේ ඒ භෞතික ලිපින එහෙම වෙනස් වෙන ඒවා නෙවෙයි. භෞතික ලිපින එකම පිටු දෙකක තියෙන්න පුළුවන් එකම අවස්ථාවේ බෑ හැබැයි අවස්ථා දෙකක. විවිධ වූ අවස්ථා දෙකක එකම භෞතික ලිපිනය දෙකක තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට අන්න එතනින් අපිට ඔන්න ඔය C කියන කොටස හරි කියලා කියන්න පුළුවන්. ඔය C කියන එකේ කියන්නේ මොකද්ද? PCB දෙකක හරිද? PCB දෙකක හරිද? PCB දෙකක ප්‍රෝග්‍රෑම් කවුන්ටර් ගයන් සමාන විය හැක කියලා කියනවා. ඒක වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන භෞතික ලිපිනනේ. හරිද? ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන භෞතික ලිපින. එතකොට එකේ එකම එකක භෞතික ලිපින දෙකක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නේ. එනිසා ඒක වෙන්න පුළුවන්. හරිද? එනිසා ඒක වෙන්න පුළුවන්. හරි. එතකොට එනිසා ඒක වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට උත්තරේ විදිහට දකින්න වෙන්නේ A හා C කියන එක. උත්තරේ මෙන්න මේ A හා C කියන එක. හරි. උත්තරේ A හා C. ඒක පොඩ්ඩක් දරුණු දෙයක්. ඇත්තටම අමාරුයි. ඒක එකපාරට හිතා ගන්න බැරි දෙයක්. සුපිරි ප්‍රශ්නයක්. ඊට පස්සේ බලමු මෙන්න මේක. මෙහෙම කියනවා. අමර බහු පරිශීලක පරිගණකයක් පණ ගන්නවයි. එය ආරම්භ වූ විට සාමා හරිද? එය ආරම්භ වූ විට සාමා එම පරිගණකයට ටර්මිනල් එකකින් පූර්ණේ වී වෙබ් අතරික්සුවක් ආරම්භයි. මොකද කියන්නේ? අමර
අමර කියන කෙනා බහුපරිශීලක පරිගණකයක් පණ ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ පරිගණකයට දෙන්නෙත් එක කීප දෙනෙත් එකපාර සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න දැන් මුලින්ම අමර කියන කෙනා මම ඒ කියලා ගන්න අමර. ඔන්න අමර කියන කෙනා මේ පරිගණකයට සම්බන්ධ වෙලා ඉන්නේ. හරිද? එයා වැඩ කරගෙන යනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ එයා ආරම්භ කරාට පස්සේ සාම කියන පුද්ගලයා ටර්මිනලයක් කියන එකකින් ලොග් වෙනවා වෙබ් අතරික්සුවක් අරඹනවා මේකෙම. හරිද? මේකෙම සාම කියන කෙනා මේකට ලොග් කරලා වෙබ් අතරික්සුවක් අරඹනවා. ඊට පස්සේ මද වේලාවකට පසුව සාමා තම Python කේතයේ වැඩ කටයුතු කිරීම සඳහා පාඨ සංස්කරණයක් ආරම්භනවා. ඉන්පසු රාණිද මෙම පරිගණකයට වෙනත් ටර්මිනලයකින් පූර්ණ වී වෙබ් අතරික්සුවක් ආරම්භනවා. ඒ කියන්නේ මොකද මේක අන්තිමට මේක රාණි කියලා එකක් ටර්මිනලයකින් එනවා. රාණි. ටර්මිනල් එකක් කියලා කියන්නේ මේ මොකක් හරි ටර්මිනල් එකක් කියලා කියන්නේ මේ උපකරණයක්. ඒ උපකරණයෙන් අපිට පුළුවන් මේ පරිගණකයට සම්බන්ධ වෙන්න. ටර්මිනල් එකට තමයි මේ තුන් දෙනා සම්බන්ධ වෙන්නේ. ටර්මිනල් එක ගහලා තිනවා මේකට එහෙමයි වෙන්නේ. හරිද? මම හරියටම රූපය අදින්න ඕනේ. ටර්මිනල් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. T අකුරෙන් මම එක අදින්නම්. මෙතන තමයි පරිගණකය තියෙන්නේ. ටර්මිනල් එක පරිගණකයට සෙට් කරාට පස්සේ මේ ටර්මිනල් එකට පුළුවන් එක එක කට්ටියට සෙට් වෙන්න. එතකොට එයාලා පරිගණකයට සම්බන්ධ වුණා වගේ තමයි. එතකොට රාණි AS ඔය තුන් දෙනා සම්බන්ධ වෙනවා. ටර්මිනල් එක කියන්නේ ඒක. ටර්මිනල් කතාව වැඩි හිතන්න එපා. පරිගණකයට සම්බන්ධ වෙනවා කියන එක අපිට ඇත්තටම දැනගත්ත නම් ඇති. හරි. අපි බලමු. දැන් මේක කියන්නේ මොකද්ද? මුලින්ම වෙන්නේ මේ බහු පරිශීලකයක. හරිද? මුලින්ම වෙන්නේ දැන් මේක ඕපන් වෙන්න එපාය. හරිද? මේ පරිගණකය ඕන් වෙන්න එපා මුලින්ම. එතන මේක මුලින්ම වෙනවද පරිගණකයේ පණ ගන්නවා. පරිගණකයේ පණ ගන්නව කතාවක් තියෙනවනේ. එහෙනම් පරිගණකයේ පණ ගන්නවා අංකයකටම BIOS එක තියෙන්න එපා. හරිද? පරිගණකයේ පණ ගන්නවා BIOS එක තියෙන්න ඕනේ. ඒතර අනිවාර්යයෙන්ම අංකයකට BIOS. අංකයකට BIOS තියෙන්නේ මෙතන තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. එච්චරයි. ওই තුන තමයි උත්තර එකක් වෙන්න ඕනේ. මොකද හේතුව මුලින්ම BIOS එකෙන් විදියක් නැහැනේ. මේ මෙතන මොකද්ද මුලින්ම BIOS ඇවිල්ලා ඊළඟට OS මුලින්ම OS එක ඇවිල්ලා ඊළඟට BIOS ඇවිල්ලා. මුලින්ම OS ඇවිල්ලා ඊළඟට BIOS ඇවිල්ලා ඒක වෙන්න බෑ. මොකද ඒකට හේතුව අපි දන්නවා මේ BIOS එක තමයි මුලින්ම එන්න ඕනේ. අපි දන්නවනේ මුලින්ම BIOS එක රන් වෙන්නේ පරිගණකයක් පණ ගන්නවද්දි හරිද? පරිගණකයක් පණ ගන්නවද්දි මුලින්ම BIOS එක තමයි රන් වෙන්නේ. හරිද? මුලින්ම BIOS එක රන් වෙන්නේ. හරිනේ. ඊට පස්සේ තමයි OS එක. අපි ඒක දන්නවා. ටර්මිනල් එකේ කතාව ඕනනේ. මම ඒක ඇඳලා තියන්නම් මේ PDF එක දාන්නම් මේ group වලට. ඕගොල්ලන්ට මම කරේ උදව්වක් ගන්න තියෙනවා නම් මේ PDF එකෙන් ගන්නවා මේ ලියපුවා. මේ ටර්මිනල් එකට තුන් දෙනා සම්බන්ධ වෙලා ඉන්නවා. ටර්මිනල් එක සෙට් කරලා තියෙනවා මේකට. බලන්න. මේ තමයි පරිගණකය PC. මේ විදිහට තියෙනවා. හරි. අපි දැනගෙන ඉන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම BIOS එක. හරිද? BIOS එක අනිවාර්යයෙන්ම මුලින්ම රන් වෙන්න ඕනේ. ඒක අපි දන්න කතාව හැමෝම. හරිද? අපි දන්නවා BIOS එක තමයි මුලින්ම රන් වෙන්නේ. BIOS එකේ bootstrap loader කියලා තියෙනවා. මම කීපයක් කියයි මම දැන් ඉතින් කියන්න යන්නේ නැහැ. BIOS එක රන් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? BIOS එකේ තියෙන දේවල් ටික කරන්න පස්සේ BIOS එක විසින් ඊළඟට මොකද කරන්නේ ඊළඟට OS එක තියෙන තැන හොයා ගන්නවා හරිද OS එක තියෙන තැන හොයාගෙන ඒ OS එක ඊට පස්සේ ඕපන් කරනවා ඒ කියන්නේ දෙවණියට OS එක තමයි තියෙන්නේ එතකොට කවදාවත් මේ සාමාගේ වෙබ් අතරික්සු කියන එක දෙවණියට තියෙන්න බෑ මොකද ඊට කලින් OS එක තියෙන්න එපා මේකේ OS එක තියෙන මැද හරි ඒක වෙන්න විදියට ජීවිතේට මොකද සාමා වෙනත් මිනිස්සෙක් නෙමෙයි සාමාන්‍ය පරිගණකයක් භාවිත කරන. ඒතර අනිවාර්යෙන් දෙවෙනියට OS එක තියෙනවා. අපි දන්න මුලින්ම BIOS එක ඊළඟට OS එක. ඒතර කවදාවත් උත්තරවල මෙන්න මේ ටික වෙන්න බෑ. ඒතර උත්තරේ එක්කෝ එක නැත්නම් දෙක. ඉතුරු ටික නම් ඉතින් තෝරන එක ඇත්තටම මාර ලේසි. හරිද? මුලින්ම මොකක්ද කරන්නේ? සාමා එම පරිගණකයේ ටර්මිනල් එකකින් පූර්ණණය වී වෙබ් අතරික්සුව ආරම්භයි. එතකොට ඉතින් සාමගේ වෙබ් අතරික්සු ප්‍රයාණය තමයි දිල්ල වෙද්දී ඊළඟට තියෙන්න ඕනේ. දැන් මේක දැන් ඕන් වුණාට පස්සේ ඊළඟට කියන්නේ සාමාන්‍ය මේක දැන් මේ අමර පරිගණකේ ඕන් කරාට අමර මුකුත් ඕන් කරලා නැහැ. දැන් අමර කියලා කෙනෙක් මේක ඉන්නවා. සාමයි ඉන්නවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? රාණි ඉන්නවා. හරිද? මේ අමර කියන කෙනා ඉන්දියට අමර මුකුත් ඕන් කරලා නැහැ. ඒ නිසා අමරගේ මුකුත් නැහැ. අමර පරිගණකේ විතරයි ඕන් කරලා තියෙන්නේ. ඒකට අමර තමයි මේ වැඩේ කරන්නේ. BIOS එක ඕපන් කරලා OS එක ඕපන් වෙන්නේ අමරයි. ඊට පස්සේ දෙවණියට ඉන්නේ සාම. මෙතන මේ තියෙන සාම ටර්මිනල් එකකින් ඇවිල්ලා මොකද්ද කරලා තියෙන්නේ වෙබ් අතරික්සුවක් කරමු. ඒතකොට දෙවණියට අනිවාර්යෙන් සාමගේ වෙබ් අතරික්සුව තියෙන්නේ. එතකොට මේක හැම එකේම දෙවණියට තියෙන සාමගේ වෙබ් අතරික්සුව ඒ නිසා අපිට එතනින් උත්තරයක් මනගන්න අමාරුයි. අන්න හොඳම දේ ඊළඟ එක. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මද වේලාවකට පසු සාමා තම Python කේතේ වැඩ කටයුතු කිරීම සඳහා මොකද්ද පාඨ සංස්කරණයක් ආරම්භයි. අන්න
මොකද්ද කරලා තියෙන්නේ? සාම ටිකක් වෙලා අරග කර කර ඉඳලා හරිද? මොකද අරගේ කියන්නේ? සාමගේ වෙබ් අතරින් ක්‍රියාවනේ හරිද? ඒක කර කර ඉඳලා ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? සාම පාඨ සංස්කරණයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හරිද? සාම පාඨ සංස්කරණයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි හොඳටම දන්නවා මොකද්ද? ඕනෑම ක්‍රියායනයක් හරිද? ධාවනය කර කර ඉන්න මොහොතේ හරිද? මම මෙතන ලියන්න. මොකක් කරේ එක ක්‍රියායනයක් දැන් මෙතන ධාවනය කර කර ඉන්නවා. අපි කියනවා යා සූදානම් සූදානම ධාවන කියලා දෙයක් තියෙනවා. හරිද? අපි දන්නවා ක්‍රියායන සූදානමේ තමයි ඉන්නේ. හරිද? සූදානමේ ඉඳලා ධාවනයට ගෙනියනවා. ධාවනයට ගෙනහිල්ලා ඒ ධාවනය වෙන කෙනෙක් ගේන්න ඕනොත් මේ ධාවනය කියන වෙනකනාව සූදානමට හරි අවහිරකට ගෙන හරි තත්ත්වයට දාලා තමයි මෙතන ඉන්න කෙනෙක් මෙතෙන්ට ගෙනියන්නේ. හරිද? එතකොට ඔන්න ඔය සිද්ධිය මෙතෙන්දී අපිට ඕන වෙනවා. අපි දන්නවා කවුද මේ මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? සාම කියන කෙනා එයාගේ වෙබ් වෙබ් එක මම එක W කියලා ගන්නම්කෝ. වෙබ් එක නවත්තලා මොකද්ද පටන් ගෙන තියෙන්නේ? Python එක පටන් ගෙන තියෙන්නේ. ඒ කියන්නේ වෙබ් එකෙන් Python එකට මාරු වෙලා. ඒ කියන්නේ මොකද්ද එතන වෙලා තියෙන්නේ? ඕකට අපි කියනවා සන්දර්භ සිජය කියලා. සන්දර්භ සිජය එහෙමත් නැත්නම් අපි ඔකට ඉංග්‍රීසි වලින් කියනවා context. හරිද? context switching කියලා කියනවා. මොකද්ද මේ කරලා තියෙන්නේ? සන්දර්භ සිජය කරලා. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාත්මක වෙමින් පැවති W කියන වෙබ් අතරික්ෂ ක්‍රියායන අතරමැද නවත්තලා P කියන Python ක්‍රියායනය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද සන්දර්භ විජය වෙලා තියෙන්නේ. සන්දර්භ විජය වෙන්න නම් අපි දන්නවා වෙන දේ මොකද්ද? සන්දර්භ විජයදී වෙන්නේ දැනට ධාවනයෙන් පවතින එකක් අතරමැද නවත්තලා වෙනත් එකක් ආරම්භ කිරීම. එතකොට අපි දන්නවා වෙන දේ. ක්‍රියායනයක් අතරමැද නැවතුවට පස්සේ එයාගේ PCB එකේ තැම්පත් කරනවා අවසන් වලට ගිය තැන. ඒකට OS එක ඕන. ඕනෑම ක්‍රියායනයක් අතරමැද නවත්තලා තව එකක් පටන් ගන්නකොට වෙන්නේ මොකද්ද? ක්‍රියායනයක් අතරමැද නවත්තලා එයා නැවතිලා ඉඳපු තැන එයාගේ PCB එක ගබඩා කරලා ඊට පස්සේ එතනින් පස්සේ අලුත් කෙනාව අරගෙන එයාගේ PCB එකත් බලලා එයා වේ නවත්තපු තැන ඉඳන් ධාවනය කරන්න පටන් ගන්නවා. ක්‍රියායනයක් අතරමැද නවත්තලා ඊට පස්සේ තවත් ක්‍රියායනයක් පටන් ගන්නදී අනිවාර්යෙන් PCB වැඩ කරන්න ඕන. ඒකට OS එක ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කවදාවත් මේ සාමගේ වෙබ් අතරික්ෂ කියන්නේ ඉවරුණු ගමන්ම සාමගේ පාඩ සංස්කරණ කියන්නේ පටන් ගන්න විදියක් නැහැ. ඊට කලින් අනිවාර්යයෙන්ම මොකද්ද පටන් ගන්න ඕන? OS එක පටන් ගන්න ඕන. ඒක මාරු විදියට වැඩක. OS එක පොඩ්ඩක් වෙලා අරන් වෙනවා අනිවාර්යයෙන්. ඒකට හේතුව මොකද්ද? PCB. PCB එකේ අවසන් වලට පැවිද්දත් එක ගබඩා කරන්න ඕන W ගේ T ගේ අවසන් වලට ඉඳපු තැන බලන්න. ඔය දෙක නිසා PCB වැඩ කරන්න ඕන ක්‍රියායනයක් නවත්තලා තවත් ක්‍රියායනයකට යද්දී. ක්‍රියායනයක් අතරමැද නවත්තලා තවත් ක්‍රියායනයක් පටන් ගන්න ඕන අනිවාර්යයෙන්ම OS එක විසින් PCB ධාවනය කරන්න ඕන. ඒ නිසා අපිට උත්තරේ විදියට එක කියන එක තමයි ගන්න වෙන්නේ. ඔය දෙකට හේතුව මේ පිළිවෙල හරියට දෙන්නේ ඒක විතරයි. ඒක උත්තරේ ඒක. සාමග පාඨ සංස්කරණය එන්න කලින් අනිවාර්යයෙන්ම OS එක එන්න ඕන. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම ඩිස්ක් එක හරිද ඩිස්ක් එක තියෙනවලු මේ කට්ටියක් يعني බ්ලොක් එකක් ධාරිතාවය 512යි හරිද ඩිස්ක් එකක් තියෙනවා ඒ ඩිස්ක් එකේ මේ බ්ලොක් එකක ධාරිතාවය එක බ්ලොක් එකක ධාරිතාවය හරිද එක බ්ලොක් එකක ධාරිතාවය 512යි බයිට් කියලා දීලා තියෙනවා 512 බයිට් නේ ඔව් බයිට 512ක් ඒ කියන්නේ මොකද 512යි බයිට් හරිද එක බ්ලොක් එකක් ඔන්න 512 බයිට් කියලා දීලා තියෙනවා ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම ඊට පස්සේ කියනවා බයිට් 1959ක විශාලත්වයකින් උත් ගොනුවක් එම ඩිස්කය ආචරණය කළ විට එම ගොනුව වෙන් කරන ලද බයිට කොපමණ සංඛ්‍යා අපතේ යනු ලබයිද මොකක්ද මේ කතාව අපි කතා කරා දැන් මේ බ්ලොක් වල ගබඩා කරද්දී මොකද්ද වෙන්නේ හරිද මොකද්ද වෙන්නේ අපි දන්නවා මේ මතකයිද අපි කතා කරා යාබද විභජනයේ සැබදි විභජනයේ සූචක විභජනයේ කියලා ටිකක් නේ දැන් හිතන්න 512 බයිට් තමයි බ්ලොක් එකක ධාරිතාවය හරිද 512 බයිට් තමයි බ්ලොක් එකක ධාරිතාවය එතකොට 512යි බයිට් බ්ලොක් එකතු වෙලා තමයි මේ මතකය හැදිලා තියෙන්නේ. එතකොට මේ 512යි බයිට් කියන ඒ කොටස් වල තමයි එහෙම නැත්නම් මේ බ්ලොක් වල එහෙම නැත්නම් කට්ටි කියලා කියනවා අපි කැඩිටි කියලා කිව්වා. ඕවයි තමයි ගබඩා වෙන්නේ ක්‍රියා මේ අදාළ ගොනුවේ කොටස් ටික. හරිද? ඒතර අපි කතා කරා යාබදි බෙදෙන එක ළඟ අනිවාර්යෙන් ගබඩා වෙන්න ඕන. සැබදි එකේ සූචකයේ තනින් තන පුළුවන්. කොහොම හරි අපි මතකද කතා කරා අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා එකක්. ඒ මොකක්ද අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා කතා කරන්නේ? මෙහෙම ගොනුවක දැන් ගබඩා කරන් යද්දී
එක කැඩිට් එක මේක බ්ලොක් එකක් කියලා හිතන්නකෝ. මේ බ්ලොක් එකේ දත්ත ටික මේ හරියට වැටිලා නවතින්න පුළුවන්. මේ ඊට පස්සේ ඉතුරු වෙන්න පුළුවන්. මේ ඊට වෙනත් එකකට අපි භාවිතයට ගන්න බැහැ කියලා අපි කතා කරා. මේකට අපි කිව්වා අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා. හරිද? අභ්‍යන්තර ඛණ්ඩනීකරණය. ඔක කිව්වා අපි. ඔන්න ඕක ගැන තමයි අහන්නේ. ඒ කියන්නේ මේකේ දැන් බ්ලොක් කීපයක් තියෙනවනේ. හරිද? බ්ලොක් කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගනින්න මම බ්ලොක් කීපයක් බඳින්නම්. මෙන්න බ්ලොක් 3යි. මම බ්ලොක් 6ක් තියෙන විදිහට. හරිද? බ්ලොක් 6ක් තියෙන මේ පළවෙනි එක 2 3 4 5 6 කියලා හිතන්න. ඊට පස්සේ මේ ෆයිල් එක 512යි බයි මේක සෝරි ෆයිල් එක නේ 512 බයි මේක බ්ලොක් එක. හරිද? එතකොට බයිට් 1959ක විශාලත්වයක් තියෙන ගොනුවක් තමයි තියෙන්නේ. බයිට් 1959ක් තියෙන ගොනුවේ. හරිද? බයිට් 1959ක් තියෙන ගොනුවේ. 1959ක් බයිට් තියෙන මේ ගොනුව. හරිද? අපි බලන්න ඕන මුලින්ම මේ 1959 බයිට් ගොනුව දාන්න නම් මට බ්ලොක් කීයක් ඕනද කියලා. මට බලන්න පුළුවන්. මම 1959 කියන එක බලනවා බ්ලොක් 3කින් සෑහීමකටපත් වෙන්න පුළුවන්. දැන් මේ ගොනුව මම බ්ලොක් වල දාන්න එපායි. ඒතකොට බ්ලොක් ඕන තරම් තියෙනවා. බ්ලොක් තියෙන කරණක් මේ කියලා නෑනේ මට අවශ්‍ය බ්ලොක් ගන්න මට අර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. 1959 බයිට් දාන්න නම් මට බ්ලොක් කීයක් ඕනද? බ්ලොක් 3කින් මට පුළුවන්ද? 1959ක් දාන්න. 1959 දැන් බ්ලොක් එකක් කීයද? බ්ලොක් එකක් ඇවිල්ලා 512. මම ගුණ කරලා බලන්න ඕන 512 තුනේ. 3කින් සෑහීමකටපත් වෙන්න පුළුවන්ද කියලා. හරිද? 512 ගුණ කරාට පස්සේ තුනෙන් මට පිළිතුරු විදිහට ලැබෙන්නේ මේ 1536යි. 1536 මට ලැබෙන්නේ බ්ලොක් 3කින්. බ්ලොක් 3ක් එතකොට මදිනේ 1900 ගණනක් තියෙනවනේ. එතකොට මට අනිවාර්යෙන් බ්ලොක් 4ක් ඕන වෙයි සමහර විට. බලමු 512 ඒවා 4ක් කීයද කියලා. 512 ඒවා 4ක් අපි දන්න 2042 2048යි. අන්න 512 ඒවා 4ක් 2048යි. අන්න ඇතිනේ. එහෙනම් මට 3ක් මදි. මට බ්ලොක් කීයක් ඕනද? 4ක් ඕන. ඒකට හේතුව තමයි 4ක් ඇත්තටම ඕන නෑ. 3කුයි තව කීපයකුයි තිබ්බනම් ඇතිනේ. මොකද 2048යිනේ 4ක් කියන්නේ. හැබැයි 1959 බයිට් තමයි ක්‍රියාවේ තියෙන්නේ. 2048 අප මට ඕන නෑ. එතකොට මට පුළුවන් ගන්න දැන් හැබැයි මෙහෙමනේ. හැබැයි 512 බ්ලොක් 4ක් මේකට යනවා. මොකද ඒකට හේතුව 3ක් සම්පූර්ණයෙන්ම පිරෙනවා. හරිද? 3ක් සම්පූර්ණයෙන්ම පිරුණම 1536යි. ඊට පස්සේ මදි ටිකට මේ ඊළඟ එකකින් පිරෙනවා. ඊළඟකින් පිරුණාට පස්සේ කොච්චර පිරෙනවද? මදි ටික ඊළඟ එකෙන් පිරෙනවා. ඊළඟ එක හැබැයි සම්පූර්ණයෙන්ම පිරෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? හැබැයි මේ ටික සම්පූර්ණයෙන්ම පිරෙනවා. මේ ටික පිරලා යනවනේ. මේ ටික පිරিলা අවසාන එක සම්පූර්ණයෙන් පිරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒකට හේතුව මොකද මෙතන තියෙන්නේ 1959යි. හැබැයි මං ගාව 2048ක් තියෙනවනේ හතරක් ගත්තොත්. ඒ 1959ක් 2048න් අඩු කරාට පස්සේ මට ගන්න පුළුවන් අන්න රතන 1959ක් අඩු කරාට පස්සේ මට ලැබෙනවා පිළිතුරු විදිහට 89යි කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන 89ක් ඉතුරු වෙනවා. 89යි බයිට් ඉතුරු වෙනවා. ඒකට හේතුව මොකද්ද? සම්පූර්ණයෙන් ඔක්කොම ඉඩ යන්නේ නැති නිසා. 89 බයිට් ඉතුරු වෙනවා මට ඒකට මෙතන. හරි 89 බයිට් ඉතුරු වෙනවා. තේරුණාද මම කියපු කතාව? 89 බයිට් ඉතුරු වෙනවා. එතකොට අපිට මේක උත්තරේ විදිහට දකින්න පුළුවන් 89 කියලා තියෙන මේකේ ලස්සනට උත්තර 89. මෙන්න මෙතන තමයි ටික ඉතුරු වෙන්නේ. මෙන්න මෙතන. ඒකට අපි කියනවා අභ්‍යන්තර ඛණ්ඩනීකරණය. මෙතන 89 පිළිතුරු වෙනවා. ඒ 89 කියන එක ගත්තේ කොහොමද අපි? 89 ගත්තේ 2048ක් වෙනවා මේ හතරම ගත්තම. හැබැයි ඕනේ 1959යි. 88 1959 අඩු කරාම 89 කියන අවසාන පිළිතුර වෙනවා. 89 කියන. එහෙම තමයි ගත්තේ. හරි. ඒකේ උත්තරය අපිට කියන්න පුළුවන් 89 කියලා. හරි. අපි යමු ඊළඟට. ඊළඟට තියෙන්නේ හරි. ඊළඟට තියෙන්නේ මොකද්ද? ඉහත රූප දෙක සම්බන්ධයෙන් දී ඇති කවර වගන්තියක් නිවැරදිද කියලා අහනවා. මෙන්න මේකේ දීලා තියෙන්නේ මොනවා හරි දෙකක්. අපි බලමු මේ මොනවදයි කියලා. මෙතන තියෙන ඇනලොග් සිග්නල් එක. තාම වැඩි ඕනේ නැහැ ඇනලොග් සිග්නල් එක. මෙතන තියෙනවා ඩිජිටල් සිග්නල් එකක්. හරි. ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් සිග්නල් එකක් තියෙනවා. ඊට පස්සේ බලමු මේක පළවෙනි එක කියන එක. ඒ ප්‍රතිසම සංඥාවක් නිරූපණය කරලා. හරිද? දැන් මම කිව්වනේ බලන්න දෙයක කියලා. ඒ ප්‍රතිසම. අහන්න දෙයක් නෑ B අංකිතයි. ඉතින් B අංකිත සංඥාව නිරූපණය. හරියටම හරිනේ. අතන මාරම ඉන්නේ. මම කියන්නේ මේකට කොහොමද මේ 24 පේපරේ තියෙන ලේසි MCQ එක. ඊට පස්සේ B අණු එහි සංඛ්‍යාංකනය කළ ස්වරූපයයි. අන්න ඒක තමයි පුතේ පොඩ්ඩක් අමාරු. B අණු එහි සංඛ්‍යාංකනය කළ ස්වරූපයයි කියන්නේ. අපි කතා කරා මෙන්න මේ සංඛ්‍යාංකනය කියන අපි ඔය නමින් කතා නොකරට අපි කතා කරලා තියෙන්නේ මේ වැඩේ.
හරිද? මේකේ හොඳට බැලූ බැලමට තේරෙන්න ඕනේ මේක සංඛ්‍යාංකනය කරලාද නැද්ද කියන එක අපි බලන්න එපායි. මේක සංඛ්‍යාංකනය කරලාද නැද්ද කියලා අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකේ තියෙන්නේ ඩිජිටල් විදියට මේ වෝල්ටේජ් එක මැනලා ඇනලොග් විදියට මැනලා මේකේ තියෙන ඩිජිටල් විදියට මැනලා. එහෙමනේ කරලා තියෙන්නේ. හැබැයි අපිට මේ මූලිකවම දේවල් කියන්න පුළුවන්. හරිද? අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ පොයින්ට් එකේදී යම් කිසි වෝල්ටීයතාවයක් තියෙනවනේ මේ V නේ තියෙන වෝල්ටීයතාවෙනේ පැත්තේ තියෙන. මෙතන තියෙන V අගයට සමාන V අගයක් මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද ඒකට හේතුව මෙතන ඉහළ පොයින්ට් එකක්. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන V අගයට සමාන V අගයක් මේකෙ මෙතන තියෙන්න ඕන. ඒකත් හරියට තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන ඉහළ V අගය මේ ඩිජිටල් එකේ ඉහළ වෙන්න ඕන. මොකද දැන් සංඛ්‍යාංක මොකද සංඥාව අංකිත එක ප්‍රතිසම වුණාම ප්‍රතිසම එක අංකිත වුණා කියලා ඒකේ අගයන් වල අඩු වැඩිතාවය වෙන්නේ බෑනේ. දැන් අංකිතේ එක අඩු වගයක් අංකිතේ එක අඩු වගයක් ප්‍රතිසම එකේ වැඩි වගයක්. එහෙම කතාවක් නෑනේ. ප්‍රතිසම වුණොත් ඒක හැඩේ විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ මෙතනත් මේකේ අඩු තැන මෙතන අඩු වෙන්න ඕනේ. මේකේ ආපහු අවසන් වෙන හරියෙම මේකත් අවසන් වෙන්න ඕනේ. ඒ ලක්ෂණ ටික මේකේ තියෙනවා. මොකද සංඥාව එකමයි කියලා අපිට මේ බලා ගන්න ඕනේ. මේ සංඥා දෙකම එකම සංඥා දෙක ඩිජිටල් එකේ ඇනලොග් එක තමයි මේ තියෙන එක තේරුණා නම් ඇති. ඊට පස්සේ අපිට මෙන්න මේ ලක්ෂණ ටික දිහා බලලා අපිට කියන්න පුළුවන් මේක දෙකම සමානයි කියලා. මොකද මේ විශේෂ අවස්ථා ටිකේ මේ හැම එකේම අගයන් සමානයි. හරිද? මේ මෙතනට ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන උසයි මෙන්න මෙතෙන්ට තියෙන උසයි මෙන්න මෙතෙන්ට තියෙන උසයි සමානයි. ඒක මණ්ඩල පොඩ්ඩක් බලන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට තියෙන උසයි මෙන්න මෙතෙන්ට තියෙන උසයි සමානයි. මෙන්න මෙතන තියෙන උසයි මෙතන තියෙන උසයි සමානයි. මෙතන තියෙන උසයි මෙන්න මෙතන තියෙන උසයි සමානයි. අවසානයේට මෙන්න මේ උසයි මේකේ අවසාන උසයි සමානයි. එතකොට අපිට එන්නේ එතනින් කියන්න පුළුවන් මේ තියෙන දෙකේ අර ඒ විශේෂ තැන්වල අගයන් සමානයි. ඒතර වෙනස් වෙලා තියෙන්නේ අගයන් වෙනස් වෙච්ච විදිහ. මේකේ වෙනස් වෙලා තියෙන්නේ ප්‍රතිසම විදිහ. මේ ටික ටික වැඩි වෙලා. මේකේ එහෙම නෑ ඩොග් ගාලා එක ගානක් තිබිලා අනිකට ඩොග් ගාලා ගිහිලා වෙනස් වෙලා නෑ අර. එකපාර මෙතන තිබිලා මෙතෙන්ට ගිහිල්ලා. ආයි මෙතන තිබිලා මෙතෙන්ට ඇවිල්ලා. ආයි මෙතන තිබිලා මෙතෙන්ට ඇවිල්ලා. මෙතන තිබිලා මෙතෙන්ට ඇවිල්ලා. මෙතන තිබිලා මෙතෙන්ට ඇවිල්ලා. එහෙම කියනවා. මේකේ අර ඒක මෙහෙම මෙහෙම ගිහින් තියෙනවා. එතකොට ඔය දෙකම එකම සංඥා දෙක. එතකොට අපිට කියන්න පුළුවන් මේක සමානයි කියලා. දැන් මේ වගේ වැතර අපිට නෙට්වර්ක් පාගණේ කතා කරන්න නෑ. හරිද අපිට තියරි වලට ඇත්තටම මේක නෑ. අපිට මේක ඇත්තටම නිකන් අර සංඥාවක ಗುಣ දිහා බලලා කියන තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. මේකේ ಗುಣ ටික බැලුවම හරි විස්තර සමානයිනේ. අපි දන්නවා මේව විස්තරය නෙමෙයි. මේව විස්තරය මේ උස විස්තරය කියලා අපි කියන්නේ විස්තර විශේෂ තැන් වල සමානයි. ඒ විස්තර ටිකෙන් තමයි ගේම ගහන්න ඕනේ. හරිද? මේක මේ විස්තර ටිකෙන් තමයි ඇත්තටම ගේම ගහන්න ඒගොල්ලෝ දීලා තියෙන්නේ. මේ මෙතන මේක ගත්තට පස්සේ මේක විස්තර ටිකෙන් තමයි ඇත්තටම අපි දෙයක් කියන්න පුළුවන්. මොකද අපි ඇත්තටම ඉතින් හරිය කියන්න දන්නේ නැහැ මේ වෙන. අපි සිස් කරන්නේ නැහැ නේද ඒවලට. මේ අපිට තියෙන දේවල් ටික අනුව අපිට කියන්න පුළුවන් විදියට කිව්වොත් මේ විස්තර වලින් තමයි මේ ගේම ගහන්න වෙන්නේ. මොකද අපි විස්තර ටික වැඩි දන්නවා. විස්තරය කියන කතාව දන්නවා. අපිට ඒ වලට විස්තරය ඉගෙන ගන්න තියෙනවා. හරි සංඛ්‍යාව තරම් ඉගෙන උස මේ විස්තර ටික සමානයි. ඒක අපිට කියන්න මේ තියෙන සංඥාව තමයි කියන්නේ. ඒතර මේක පිළිතුරු විදියට අපිට දකින්න වෙන්නේ මෙන්න මේක. හරි. ඒක සියල්ලම සත්‍යයි. එහෙම කියන්න වෙනවා අපිට. හරි. ඊට පස්සේ අපි යමු සමතා පිටුවේ කතන්දරේ ඊළඟ තියෙන්නේ. ඒ අයියේ ඔව්. පහමාරට කන්නේ කරන්නේ පහමාර 5:40 වගේ. මේ මට දැන් ක්ලාස් කීවෙනි ප්‍රශ්නේ වගේ නම් කරනවා මම කරන 25ට වගේ. මං එහෙනම් මේ අයින් වෙන මං ඒක රෙකෝඩින් එක බලන්න හරි. රෙකෝඩින් එක නෙමෙයි මේ රැට එන්න බලන්න. ඔව් රැයට එන්න මගේ මේ ටිකේ හරි ඊට පස්සේ අපිට දෙනවා සමත් බිටු සම්බන්ධයෙන් සමත් බිටු කියන්නේ මේ සමතා බිටුව කියන එක අපි මේක නිකන් පැරිටි කියන වචනේ ඔයගොල්ලෝ දීලා තියෙන නිසා ඒක හිතට හිතන්න එපා. ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචනේ දීලානේ තියෙන්නේ. ඒක සමත්ද සමතාද ඒක ටයිප් ෂෙරින් එකේ වැරද්දක් දන්නේ අපි සමත් බිටුව හෝ සමතා බිටුව ඒක ප්‍රශ්නයක් නෑ. පැරිටි බිටුව කියලා අපි දන්නවනේ. පැරිටි බිටුව කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. පැරිටි බිටුව කියලා කියන්නේ මොකද්ද? අපි විශේෂිත වූ සංඛ්‍යාංකයකට ඇතුළත් කරනව නේද පැරිටි චෙක් කියලා අපි පැරිටි බිටුව. සමතා පරීක්ෂාව සමතා බිටුව කියලානේ. අපි ඕක මතකයිනේ අපි සංඛ්‍යාංකයක ඉස්සරහට එකතු කරන එක හෝ බිඳුව කියලා. මෙහෙම දින එක ඉස්සරහට එක එකතු කරනවා නැත්නම් බිඳුව එකතු කරනවා. ඔන්න ඕක තමයි සමතා පරීක්ෂණයේදී අපි කරන්නේ. හරිනේ සමතාව පරීක්ෂා කිරීම කියන්නේ. බලමු මේ තියෙන කරුණු. හරි. බලමු මේක තියෙන්නේ. බිටු සමූහයක සමත්ව බිටුව එම බිටු සමූහය සංනිවේදනයෙන් පසුව හරි ගැස්සෙයි කියලා කියනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා
බිටු සමූහයක සමත්ව බිටුව තෝරා ගැනීමේ එම සමූහයේ මුළු එක බිටු ගණන ඉරට්ටය හෝ ඔත්තේ හෝ වන පරිදි කියලා කියනවා. sannivedanaya සම්ප්‍රේෂණ වේගය සමත් බිටුවේ මගින් වැඩි කරේ කියලා කියනවා. වැරදි නිවැරදි කිරීමට sannivedanයෙන් පසු සමත් බිටුවක් එකතු කරේ කියලා කියනවා. දත්ත සම්ප්‍රේෂණයට අවශ්‍ය ගුප්තකේතනය සමත් බිටුව මගින් සැපේ කියලා කියනවා. බලමු මේ හරිද වැරදිද කියලා. මම නිකමට මුලින්ම බලන්නම් මෙන්න මේ හතරවෙනි එක දිහා. වැරදි නිවැරදි කිරීමට sannivedanයෙන් පසු sannivedanයෙන් පසු sannivedanයෙන් පසු සමත්වා බිටුව එකතු කරයි කියලා කියනවා. ඇත්තටම sannivedanයෙන් පස්සේ සමත්වා බිටුව එකතු කරන්නේ එහෙම නැත්නම් මේ එකතු කරන්නේ sannivedanයේ පෙරද sannivedanයේ පෙර සමතා බිටුව කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම සමතා බිටුවක් අපිට දීලා තියෙනවා මේ අපි දන්න ඔත්තේ සමතාව හා ඉරට්ටේ සමතාව කියලා දෙකක්. හරිද? ඔත්තේ සමතාවේදී අපි මොකද්ද කරන්නේ? දත්තයක් යවන්න කලින් ඒ දත්තයේ තියෙන එකේව ගානයි බිඳු ගානයි චෙක් කරනවා. චෙක් කරලි වෙලා ඔත්තේ සමතාවදී නම් අපි කරන්නේ අනිවාර්යයෙන්ම යවනකොට එකේව ඔත්තේ ගානක් තියෙනවා. දැන් මේ දත්තේ ගත්තොත් මේකේ ඔත්තේ ගානක් තියෙනවනේ කේවා. එහෙනම් අපි මොකද කරන්නේ? ඉස්සරහට බිඳුවක් තමයි දාන්නේ. සමතා බිටුව ලෙස අපි අලුතෙන් එකතු කරන්නේ බිඳුවක්. හරිද? බිඳුවක් එකතු කරලා දත්තේ විදිහට යවන්නේ මෙන්න මේක. ඕකේ එහා පැත්තට යවන ඊට පස්සේ. හිතන්න මේ ඉරට්ටේ සමතාවෙන් කරා කියලා. ඉරට්ටේ සමතාවෙන් කරා නම් යවන දත්තේ අනිවාර්යයෙන්ම ඉරට්ටේ ප්‍රමාණයක් එකීව බිඳු තියෙන්න ඕන. ඒක දැනට තියෙන්නේ 3යි. ඒ නිසා තව එකයක් ඉස්සරහට දාන්න ඕන. මොකද එතකොට තමයි 4ක් වෙන්නේ. එතකොට තමයි ඔත්තේ ප්‍රමාණයක් වෙන්නේ. ඊට පස්සේ ඉරට්ටේ සමතාව වුණා නම් යවන්නේ ඔන්න ඕක. ඔකුණ ඉරට්ටේ සමතාවය ඔත්තේ සමතාවයේ කතාව. එතකොට මේ කවදාවත් සංනිවේදනයේ පසුව ඉරට්ටේ සමතාවක් හෝ ඔත්තේ සමතාවක් බලන්නේ නැහැ. පිටු එකතු කරන්නේ නැහැ. ඒක වැරදි. ඊට පස්සේ පස්වෙනි එක බලන්න දත්ත සම්බ්‍රේණයට අවශ්‍ය ගුප්තකේතන. මේක ගුප්තකේතනයක් නෙමෙයි. මේක දත්තවල බලංගුතාවයක් බලන්නේ. ඒ කියන්නේ දත්තේ එහා පැත්තට යවපු එකම ගියාද එච්චරයි. එතකොට මේකෙන් ගුප්තකේතනයක් වෙන්නේ මේ තියෙන දත්තේ අගේට තියෙන මේ අග. ගුප්තකේතනයක් නම් මේ තියෙන දත්තේ මොකුත් නැති වෙන්න ඕන. කෙලින්ම වෙනස් එකක් ඕන මෙතන තියෙන්නේ. එහෙම එකක් නැහැ නේ මේ ගුප්තකේතනයක් නෙමෙයි කරලා තියෙන්නේ. හරිද? මෙතන මේ කරේ මොකද්ද? තියෙන දත්තේක බලංගුතාවය වෙන්නේ. හරිද? ඒතකොට එතන තියෙන හැම කතාවක්. හරි. ඊට පස්සේ අපි බලමු මේ ඊළඟට කියන එක. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා මේ තුන්වෙනි එක බලන්න. සංනිවේදන සම්ප්‍රේෂණ වේගය සමත් බිටුවමකින් වැඩි කරේ නෑ නෑ. එහෙම දැන් ජීවිතේට වෙන්නේ නෑ මේ. සම්ප්‍රේෂණ වේගයටවත් වෙනම හොකටවත් කිසිම දෙයක් කරන්නේ නෑ. මේකෙන් වෙන්නේ මේ පැත්තෙන් යවන එකද එහා පැත්තට යන්නේ කියන බලා ගන්න විතරක් කරන ක්‍රමවේදයක් තමයි මේක. මේක එතනින් එහාට වෙන මොකුත් නෑ. ඊට පස්සේ ඒ නිසා මේක කවදාවත් මේ වෙන්න බෑ මෙන්න මේක. තුන්වෙනි එක වෙන්නත් බෑ. ඊට පස්සේ බලමු පළවෙනි එක බිටු සමූහයක් සමත්ව බිටුව එම බිටු සමූහය සංනිවේදනයෙන් පසුව හරි ගැස්වේ නෑ නෑ ඒක එහෙම වෙන්නේ නෑ. හරි ගැස්වෙන්නේ නෑ. ඒක කරන්නේ මොකද්ද? මෙන්න මේ දත්ත යවනවා ගියාට පස්සේ බලනවා ආපු එකේ කේවා ඔත්තේ ගාණක් තියද දැන්. ඔත්තේ ගාණක් තියෙනවා නම් මේකම එන්න ඕන. අදිසා මේක වෙනස් වෙලා තිබ්බොත් එහා පැත්තට තියෙන ඔත්තේ ගාණ උ ඉරට්ටේ ගාණ වෙනස් වෙනවා. අන්න ඕක චෙක් කරන්න තමයි සමතා බිටුවක් තියෙන්නේ. එහෙම නැතුව ඔක අර පැත්තට ගිහලා එන්කෝඩ් කරලා ඩිකෝඩ් කරලා එහෙම සිද්ධියක් කරන්න නෙමෙයි මේක තියෙන්නේ. හරිද? එතකොට මේක වෙන්න විදියකුත් නෑ උත්තරේ. මේකේ බලමු. බිටු සමූහයක සමත්වා බිටුව තෝරාගෙන ලබන්නේ එම සමූහයේ තියෙන එකේවා ඔත්තේ ගණනෙන් හොයි රට්ටේ ගන්න වන පරිදි කතාව හරි. දැන් මම මෙතන මේ කරලා පෙන්නපු එක ඒක තමයි මම කරේ. මේක ඔත්තේ සමතාවක්. මේ මෙතන තියෙන ඔඩ් එක උඩ තියෙන එක. මේක ඊවන් එක. මේකේ හතරක් තියෙනවා. ඔඩ් හා ඊවන් එකක් තියෙනවා. දැන් ඊවන් එකේ නම් අනිවාර්යයෙන්ම ඒකේව හතරක් අටක් ඒ වගේ ඉරට්ට ගාණක් තියෙන්න ඕන. ඔත්තේ සමතාව වෙන එහා පැත්තට යවන එකේ අනිවාර්යයෙන්ම එකේ ඔත්තේ ගාණක් තියෙනවා. ඔත්තේ ගාණක් නැත්නම් ඔත්තේ ගාණක් කරන්න එකක් හෝ බිඳුවක් දානවා. ඉරට්ටේ ගාණක් යවන්න ඕන අනිවාර්යයෙන්ම ඉරට්ටේ සමතාව. ඉරට්ටේ ගාණක් යවන්න නම් අපි තියෙන ගාණ ඔත්තේ ඉරට්ටේ දෙකම කරන්න ඕනේ. මේ විදිහට ඒක බලන්න. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ බලමු 20. 20 පොදු සිච දුරකථන ජාල මගින් ප්‍රතිසම සංඥාවක් ලද විට මොඩමයකින් කුමක් සිදුවේද කියලා අහන්න. ඔන්න PSTN ස්විච් ඒ කියන්නේ පොදු සිච දුරකථන දාලා අපි ඔකට කියනවා PSTN කියලා. පොදු සිච දුරකථන දාලා PSTN කියලා කියනවා. හරිද? මේ PSTN එකකට මගින් ප්‍රතිසම සංඥාවක් ලද විට මොඩමයකින් මොකක් කරයිද කියලා අහන්න. හරිද? මේ මෙන්න මේක මොනව කරයිද අපි බලමු. මොකද ඉතින් බලමු PSTN කියන්නේ පොදු සිට දුරකථන දාලේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ ලෝකේ දුරකථන 100ක් දැන් හිතන දුරකථන දෙකයි තියෙන්නේ. දුරකථන දෙක නම් මේ දුරකථනයට වයරයක් අදින්න පුළුවන්. හිතන දුරකථන තුනක් තිබ්බොත් මේ තුන් දෙනාට කෝල් ගන්න ඕන තුන් දෙනාටම. එහෙනම්
මේකෙනුත් මේකටත් වයරයක් කරලා මේකෙනුත් මේකට වයරයක් කරලා ඉතින් තුන් දෙනාටම කෝල් ගන්න පුළුවන්. හතරක් තිබ්බොත් මේකෙන් මේකට අදින්න ඕනේ මේකෙන් මේකට අදින්න ඕනේ මේකෙනුත් මේකට අදින්න ඕනේ. එහෙමනේ නැත්නම් හතර දෙනාට කතා කරන්න බෑනේ. කොහොමනේ දුරකථන වල මේ නිකන් දුරකථන තිබිලා වයර් වලින් සම්බන්ධ කරොත් වෙන්නේ. හැබැයි දුරකථන 1000ක් තිබ්බොත් 1000න් 18ම වයර් තියෙන්නේ. මේ වැඩේ ප්‍රැක්ටිකල් නෑ. ඒ නිසා PSTN එකේ කරේ මොකද්ද? මේ විදියට එකින් එක වෙන වෙනම සම්බන්ධ කරන්නේ නැතුව PSTN එකේ කරේ මෙහෙම දුරකථන ටික තනි වයරයකට මම ගහනවා PSTN පොදු සිච්ච දුරකථන දාලයක් කරා. කියන්නේ මේ අපේ දුරකථනය විතරක් මේ ලයින් එකට ගහුවම ඇති. ඉතුරු ඒවා මේ ලයින් එකට ගහලා තියෙනවා. ඒකට අලුත් ඕන කෙනෙක්ට කෝල් ගන්න පුළුවන්. අලුත් කෙනෙක් ආවොත් එයා මේකට සම්බන්ධ වෙන විතරයි. PSTN එක බස් ආකාරයෙන් යන්නේ ඒක අපිට වැඩක් නැහැ. පොදු සිත කියන්නේ මේ තනි ලයින් එකකට දුරකථන සේරම ගහලා තියෙනවා. එතකොට අර ඒ ලයින් එක වෙනස් කරන්න ඕනේ නැහැ. හැමෝටම හැමෝමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව PSTN වල. ඔක තමයි අතන PSTN වල ඒතර වෙන්නේ. හරි. එතකොට මේකේ මේ මොඩම් එකේ කතාව මොකද්ද? මොඩම් එකෙන් කරන්නේ හරිද? ඔය අපි දන්නෝ මේ අපි කතා කර ප්‍රභවය ගමනාන්තය. හරිද? මම ප්‍රභවයට ලියන්න. මෙතන ප්‍රභවය කියලා ලියන්න. හරිද? මෙතන ඉන්නවා ප්‍රභවය. මෙතන ඉන්නවා ග්‍රාහකයා. සෝරි. මම මේ ගන්නකො මේ යවන්න මෙතන ඉන්නවා ලබන්න. හරිද? යවන්නයි ලබන්නයි. හරිද? මම කියන්නකො තේරෙනවද? එතකොට මේ යවන්නයි ලබන්නයි අතරේ මැද තියෙනවා මොඩම් එක. මේක මං ඇඳ පන්ති වල ඇඳ තියෙන ඔක්කොම මොඩම් එක තියෙනවා. මොකද්ද මේ මොඩම් එකෙන් කරන්නේ? හරිද? මේකෙන් කරන්නේ ඩිජිටල් සිග්නල් එකක් මේ පැත්තෙන් යවන්නේ. එක බිඳුවක ඩිජිටල් සිග්නල් යවන්න මොකද අකුරක් කියමු ඒ අකුරක් හරි මොකද සිග්නල් එකක් යවනවා. මොනේ වචනය හායි කියලා යවනවා. ඒක මුලින්ම ওই විදිහටනේ යන්නේ. හරිද? එතකොට මෙන්න මේ මොඩම් එකෙන් කරන්නේ මොකද්ද? මේ මොඩම් එකෙන් කරන්නේ මේක මෙතෙන්දී පරිවර්තනය කරන මේ ඩිජිටල් සිග්නල් එක මෙතනින් පරිවර්තනය කරනවා මොකද්ද? ඇනලොග් සිග්නල් එකක් බවට. එතකොට මෙන්න මේ සම්ප්‍රේෂණ මාධ්‍ය දිගේ යන්නේ මොකද්ද? ඇනලොග් සිග්නල් එක. හරිද? මොකද මේ ඇනලොග් සිග්නල් තමයි මේ සම්ප්‍රේෂණ මාධ්‍ය දිගේ යන්න පුළුවන්. වයර් එකක් දිගේ කවදාවත් මේ හායි කියන වචනේ මේ කියන්නේ නැහැ නේද? වයර් එක කපලා මැදින් බැලුවම හායි කියලා පේන්න ඕනේ. එහෙම පේන්නේ නැහැ. ඒතර මොඩම් එකකින් කරන්නේ මොකද්ද? මෙන්න මෙතනදී. මෙතනදී මොඩම් එකකින් කරන්නේ මේ ඩිජිටල් data එක ඇනලොග් සිග්නල් එකක් බවට පරිවර්තනය කරලා මේකට දානවා. ඉතින් මේ කොනේදී මොකද්ද කරන්නේ? මේ කොනේදී කරන්න ඕනේ මේ එන ඇනලොග් සිග්නල් එක ඩිජිටල් data එකක් බවට පරිවර්තනය කරලා මෙතනට දෙන්න ඕනේ. මෙතෙන්ටත් පේන්න ඕන හායි කියන. මෙතනින් මැද එන්නේ මොකද්ද? මෙතන මැද එන්නේ සංඥාව. ඒ සංඥාව වලට පරිවර්තනය කරන වැඩේ තමයි මේකෙන් කරන්නේ. එතකොට මෙතන අහන්නේ පොදු සිට දුරකථන ජාලයක් මගින් ප්‍රතිසම සංඥාවක් ලද විට. කියන්නේ මේ වගේ එකකින් ලද විට කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දකුණු පැත්ත ගැන අහන්නේ. හරිද? මේ දකුණු පැත්ත ගැන තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. හරි දකුණු පැත්ත ගැන අහන්නේ. ලද විට මොකද්ද වෙන්නේ? ඉතින් ලද විට කරන්නේ ඒ දීපු එක ආපහු ඩිජිටල් ස්වරූපයට ගන්නවා. ඒ කියන්නේ මේ ඩිජිටල් data එකක් බවට පරිවර්තනය. මේ ඇනලොග් එකක් තමයි මේ සංඥාව දිගේ එන්නේ. මේ ඇනලොග් එක ඇනලොග් එකක් කියන්නේ මේ ඇනලොග් එක ඩිජිටල් බවට පරිවර්තනය කරනවා. ඕක තමයි කරන්නේ මේ මෙන්න මේ පැත්තේදී මේ දකුණු පැත්තේදී. හරි මෙන්න මේ පැත්තේදී කරන්නේ ඕක. මේ පැත්ත මේ පැත්තේදී මොකද කරන්නේ? මේ පැත්තේදී කරන්නේ ඒකේ අනිත් පැත්ත. දීපු ඩිජිටල් data එකක් හරිද? දීපු ඩිජිටල් data එකක් හරිද? මෙතෙන්දි කරන්නේ ඇනලොග් හරිද? ඇනලොග් සිග්නල් එකක් බවට පත් කරන එක. මේ පැත්තේදී කරන්නේ මෙන්න මේ තියෙන ඇනලොග් සිග්නල් එක හරිද? ඉතින් ඇනලොග් සිග්නල් එක මොකද්ද? ඩිජිටල් හරිද? data එකක් බවට පරිවර්තනය කරන මේක. හරිද? ඕක තමයි එතන දකුණු පැත්තේදී වෙන්නේ. මේකේ අහන්නේ ලද විට. මෙතන මේ තියෙනවනේ සංඥාවක් ලද විට. ඒක හොඳට යන්න එතන කරුණ ගැන තේරෙන්න ඕන. ලද විට කියන කතාව මෙතන යනවා. ලද විට කියලා තියෙනවා. ලද විට නම් මොකද කරන්න ඕන? එය සංඥාව යලි අංකිත ස්වරූපයට මූර්ජනය කරයි. හරි සංඛ්‍යාව යලි අංකිත ස්වරූපයට මූර්ජනය කර ඇතුළු උත්තරේ 3. හරිනේ? මේ විදිහට ගන්න පුළුවන්. උත්තරේ 3. හරි. උත්තරේ 3 කියලා ගන්න පුළුවන් ලස්සනට. හරි. උත්තරේ 3 හරි. මේ විදිහට ගන්න පුළුවන්. හරි. ඒක තේරෙන්න ඕනේ. එහෙනම් ලස්සන. හරි. ඊට පස්සේ අපි යමු 21ට. 21ට අපි යමුද රැට. මම දැනට මෙතනට අවස් කරනවා. 20ට ගියාට. හරිද? ඒක මේ දුබයි මට දැන් පන්තියක් තියෙනවා. දැන් වෙලාව 5:20. මම 5:00 පන්තිය යනවා. ඒතකොට මම දැනට මෙතනින් නවත්තලා ඉතුරු ටික අද රැට හෝ එහෙමත් නැත්නම්
ඉරිද සිකුරාදා රැට ඔය දෙකෙන් එක ගමන් කරනවා. හරි මට හරියටම කියන්න අමාරුයි අද රෑ පන්ති ඉවර වෙද්දි වෙලාවත් එක්ක පන්තිය කරන්න පුළුවන් වෙලාවක් වෙයිද කියලා මම හරියටම කියන්න. ඒ නිසා අදට අපි කරපු ටික ඔය විදිහට නවත්තමු. මම දැනට කරපු ටික මේ ගෲප් වලට වීඩියෝ ටික දාන්නම්. ඒ වීඩියෝ එක බලලා ලයිව් වෙන්න පුළුවන් නම් එන්න. ඒක විදිහට යමු. එහෙනම් කට්ටිය එහෙනම් අපි මේ මෙතනින් වැඩි නවත්තමු. එහෙනම් කට්ටිය ආයි අපි සම්බන්ධ වෙමු ඊළඟ කොටසෙන්. හරිද? ඊළඟ කොටසෙන් සම්බන්ධ වෙමු. මේ අපි බලමු ඊළඟ කොටස කරන්න කොහොමද කියලා. එහෙනම් හරි. මේක දිගටම එන්න ඕනේ. මේකෙන් අපි දිගටම පාස් පේපර් ටික ඔක්කොම කතා කරන මේ විභාගය අතරතුරේ. ඔයගොල්ලන්ට විභාගය අනිත් විෂයන් තියෙන එක ඇත්ත. පුළුවන් වෙලාවක ICT වැඩ කරන වෙලාවක හරි කෙරේ. දැන් ඔයගොල්ලන්ට MCQ සේරම ඕන නෑනේ. ඔයගොල්ලන්ට ඕන MCQ එකක් දෙකක් තියෙවිනේ. ඒක විතරක් මේ රැයි බලන්න මම හැම ගෲප් එකකටම දිගටම රෙකෝඩින් ටික දාලා යනවා. ඔක්කොගෙම. එතකොට මේ ඔකටිට අවශ්‍ය විතරක් බලන්න. ඒතොර හරිනේ. මම ඔක්කොම ටික දාලා තියන්නම් විභාග වෙද්දී ඔයගොල්ලන්ට කොහොමරි පාස් පේපර් 2011 දක්වාම සියල්ලම සාකච්ඡා කරලා තියන්න තමයි මගේ අවශ්‍යතාවය තියෙන්නේ. විභාග දවස් 3කට 4කට කලින් මේ දවස් වල ඔයගොල්ලන්ට මේ වෙද්දී මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එක. මම මේ වැඩේ කරන්න තමයි උපරිම උත්සාහ දෙන්නේ. මේකක් නෑ. එහෙනම් මේ අපි එහෙනම් අපි මෙතනින් වැඩේ නවත්තමු. එහෙනම් හැමෝටම ආයි මම ඊළඟ වීඩියෝ එක තියෙන වෙලාව ගෲප් වලට දාන්නම්. හරිද? මේක බලන්න ඕගොල්ලෝ. අද එන්න බැරි වුණු කට්ටිය. ඒ විදිහට වැඩේ කරන්න ගන්න. හරිද? එහෙනම් කට්ටියටම දුසරණ හොඳට වැඩ කරන්න, හොඳට පාඩම් කරන්න. අපොඩි දවසයි තියෙන්නේ. හොඳට පාස් පේපර් ටික වැඩිපුර කරන්න. පාස් පේපර් වැඩිපුර කරාට පස්සේ අත්‍තරම රිසල්ට් එක දාන්න පුළුවන්. ඒ නිසා ඒක පාස් පේපර් වලින්ම තමයි අත්‍තරම ලොකු ගේමක් ගහන්න ඕනේ. ඒ නිසා තමයි මේ පාස් පේපර් ටිකත් මේ අත්‍තරම සාකච්ඡා කරන්න ගත්තේ. මට වෙලාව නැති නිසා තමයි පන්ති වල කරේ නැත්නම් කරගන්න අත්‍තරම උමනාව තියෙනවා. නමුත් ඒක කරගන්න අමාරුයි. පුළුවන් විදිහට මම මේ කරනවා. ඉතින් කොහොම හරි අපි බලමු. හැමෝම ගේමක් ගහගමු. හරි එහෙනම් මෙතනින් අපි ඉස්සරහට